ගෝවයනේ නැගී බාන ඇසුමට දෙවියෝ වඩී සැනටම තෙරුවන් සරණයි ලොවටම විහිඳවන සඳහම් මකරානන්ද සිල්වත් භවෙමින් යුක්තව ගුණ යෙන්ද දොටුවත් ඇසට සුවදායක අවසර අපේ ලොකු සමිඳුනි විමලා නන්ද තරුණ ජවය මෙන් සිල්වත් ගුණ යෙන්ද සඳහම් බලෙන් සැමහදවත් කළ මන නන්ද මොළෝ ජීවිතය කැපකොට බොදු සසුනටද අවසර අපේ සමිඳුනි මේ දානන්ද රායන් රස ඔසුලෙසින් අද පට අරබන්න බොදෝ පින්වතුනි මේ හොඳ හැටි අහගන්න එහෙනම් සියලු දෙන අත්නල ලෙට ගන්න කියද නමස්කාරය පන්සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං ගච්ඡාමි සංඝං සරණං
Dutiyampi sanghang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Panatipata viramani sikkhapadang samadhiyami. Adinādana viramani sikkhapadang samadhiyami. Kāmesu miccācāra viramani sikkhapadang samadhiyami. Musāvāda viramani sikkhapadang samadhiyami. Surameraya majjapama dattana viramani sikkhapadang samadhiyami.
Samanta Cakrawalesu Atra Gaccantu Devata Samuni Rajasa Sunanto Sanggadam Dhammasavana kalo ayang badanta Dhammasavana kalo ayang badanta Dhammasavana kalo ayang badanta. Dan mengenal sadhana japa ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ කාරුණික බෞද්ධ පින්වත්නි, මේ පින්වත් හැමදෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව සුදු වැඳමින් සැරසිලා අශෝකාරාම විහාරස්ථානයේ සිට මේ සෑමඩුවේදී සූදානම උතුම් නිර්මල ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන්ගේ මෙලොව ජීවිතයත් තමන්ගේ පරලොව ජීවිතයත් කියන මේ දෙකම ධර්මයෙන් ආලෝකමත් කරගන්න වර්ණවත් කරගන්නයි සූදානම. එහෙමනම් ප්‍රථමයෙන්ම මේ තුන් ධර්ම දේශනා පින්කම ආරම්භ කිරීමට අපේ විමලානන්ද නායක හඳුරුන් වහන්සේ, මේදානන්ද පඬිතු හඳුරුන් වහන්සේ වරත් ප්‍රමුඛ වැඩ ඉන්න ආර්ය මහා සංඝරත්නයේ මට අවසරයි. සදහවත්නි, අද මේ පින්කමේ ප්‍රධාන අරමුණ අපවත් වී වදාළ බින්තන් පළාතේ උපප්‍රධාන සංඝනායක වේරගොඩ ආනන්ද නායක හඳුරුන් වහන්සේගේ තෙවර්ෂ පූර්ණ පින්කම නිමිති කරගෙන මුදුන්පත් කරගෙන පින්වත් දායක සභාවේ හැම දිනාගෙම දායකත්වයෙන් සහභාගීත්වයෙන් මේ පින්කම සිද්ධ කරනවා. හොඳයි. එහෙමනම් හැමෝම බණහන සූදානම්ද? නිදිමත එහෙම නෑනේ. බණ අසනා විටදී කිසිවෙකු නිදියන්න එපා. බණ අසනා විටදී කෑකෝ ගසනු එපා. බණ අතරේදී නැගිටලා නම් යන්න එපා. පව් වැඩ කරලා නිරයට නම් වැටෙනු එපා. ඔන්න පින්නත්ටි බෙල්ල මුලින්ම අල්ලගත්තා. ඔය ටිකනේ කරන්න තියෙන්නේ. ඕන්නම් ටිකක් නිදියයි. නැත්තම් කාත් එක්ක හරි මොනවා හරි කතා කර කර ඉඳී. ඔය ඔක්කොම ටික බැරි දෙන්න නැගිටලා යයි. නමුත් මේ තමයි අද බණේ රූල්ස් ටික. මේ නීති රීති හැම දිනෙකම පිළිපදින්න ඕනේ. මෙතන ඉන්න බාලම කෙනාගෙන් පටන්ගෙන වැඩිමල්ම කෙනා දක්වා හැම දිනෙකම නිහඬව සංවර භාවයෙන් යුක්තව නිදියන්න නැතුව නැගිටලා යන්න නැතුව සිහිනුවණින් හොඳින් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ධර්මයේ තුලින් Tamanගේ ජීවිතය ආලෝකමත් කරගන්නව නම් එය තමයි ලැබුණ උතුම්ම ලාභය. හරි. දැන් තව විශේෂයි මේ බැනර් එකේ පින්නත් මේක ධර්ම දේශනාව කියලා තිබ්බට ඇත්තටම මම ධර්ම දේශනා කරන්නේ ටීවී ප්‍රෝග්‍රෑම්ස් වල විතරයි. ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලින් පිට
අනිත් හැමතැනකම පින්නත් මම පවත්වන්නේ ධර්ම දේශනා නෙවෙයි ධර්ම සාකච්ඡා. දැන් ධර්ම දේශනාවකයි ධර්ම සාකච්ඡාවකයි තියෙන වෙනස මොකද්ද? දැන් මේ දෙකක් නම් මේ දෙකේ වෙනසක් තියෙන්න ඕනේ. මොකද්ද පින්නත් පැහැදිලි වෙනස? පින්නත්නි දේශනාවක් නම් කතා කරන්නේ දේශකයන් වහන්සේ only. දේශකයන් වහන්සේ පමණයි ධර්ම දේශනාවක කතා කරන්නේ. නමුත් ඩිස්කස් කරනකොට නැත්නම් සාකච්ඡා කරනකොට ඒක වෙනස්. සාකච්ඡා කරනකොට දේශකයන් වහන්සේ වගේම අහන යැත්තොත් කතා කරන්නට ඕනේ. ඒක සිද්ධ වෙන්නේ මම නිතරම මේ පින්නත් හැමදෙනාගෙන්ම ප්‍රශ්න අහනවා. ප්‍රශ්න හොවට කමක් නැහැනේ. අහන්න එපාද? ඇහෙන්නේ කතා කරන්න ඕනේ. ප්‍රශ්න අහන්න එපාද? සමහරු දැම්ම බය වෙලා වගේ. බය වෙන්න එපා මම මහා ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් ආරම්භයේ සිට අවසානයේ දක්වා මගේ සහ ඔබගේ පින්වත්නි කනෙක්ෂන් එක සම්බන්ධතාවය තියෙන්න ඕනේ. හොඳයි. හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. සඳහම් දෙසුම මේ විලසින් අරබන්න අඩුවක් තිබෙනවා පින්වත දැනගන්න මෙය නොමගෙනාවොත් නැහැ බන මම නවතන්න ඔරලෝසුවක් ඉස්සරහට ගෙන එන්න මේක නැත්තම් ඉතින් ඉවරයි. අයි දැන් පින්නත්නි දැන් මම නම් ඇත්තටම පර්සනල්ව ධර්මදේශනාවක් සාකච්ඡාවක් ආරම්භ කරන වෙලාව මට පේන්නේ නැත්තම් මං ඉවර කරන්නෙත් නෑ. අපේ අත්තන්ට ගෙදර යන්න වෙන්නෙත් නෑ. ගෙදර යන්න ඕන නම් විතර පොරොලොසුවක් ගේන්න. අනික දේශනාවක් පින්කමක් මේ ධර්ම දේශනාවක් ඕගනයිස් කරද්දී අනිවාර්යයෙන්ම පොරොලොසු වැදගත් වෙනවා. හරි. එහෙමනම් අද අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වශයෙන් මම තෝරගන්න පින්නත් සූත්‍ර දේශනාව. සූත්‍රේ නම තමයි චූල සාරෝපම සූත්‍රය. මොන සූත්‍රයේද? හැමෝම කතා කරන්න ඕනේ. දැන් උත්තර දෙන මොන සූත්‍රයේද? චූල සාරෝපම සූත්‍රය. අපි මුලින්ම දැන් මේ සූත්‍රයේ පින්නත්නි අන්තර්ගතයට යන කලින් ජීවිතේ පුරුදු වෙන්න හැමදෙනාම කවදා හරි පින්නත්නි කොහෙදි හරි සූත්‍රයක් ඉගෙන ගන්නකොට එකටම කවදාවත් අන්තර්ගත ඉගෙන ගන්න හොඳ නැහැ. මොකද හැම සූත්‍රයකටමයි රෙෆරන්ස් එකක් ත්‍රිපිටකයේ තියෙනවා. ඒ කියන්නේ ඕනම සූත්‍රයකට ත්‍රිපිටකයේ මතක තියාගන්න පින්නත්නි මූලාශ්‍රයක් තියෙනවා. දැන් අපි හැම වෙලාවකම දක්ෂ වෙන්න ඕනේ මොනවා හරි සූත්‍රයක් ඉගෙන ගන්නකොට ඒ සූත්‍රවල මූලාශ්‍රය ඉගෙන ගන්න. මොකද මූලාශ්‍රයකින් තොර සූත්‍රයක්වත් නැහැ. දැන් ඔබ නිතරම දන්න එකක් නෙවෙයි සිංහලෝවාද සූත්‍රය නේද? සිංහලෝවාද සූත්‍රෙත් පින්වත්නි රෙෆරන්ස් එක මූලාශ්‍රය තියෙනව කොහොමද? ඒක නම් පින්වත්නි දීඝනිකායේ පාටික වර්ගයේ 8 වෙනි සූත්‍රය. ඒ වගේ ඕනම සූත්‍රයකට අදාළ ස්ථානයක් තියෙනවා. දැන් අපි එහෙමනම් එකටම අපේ මේ චූලසාරෝපම සූත්‍රයේ අදාළ ස්ථාන ඉගෙන ගමු. දැන් මම ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒකට උත්තර දෙන්න පින්වත්නි. එකටම කියන ත්‍රිපිටකයේ පිටක කීයක් තියෙනවද? ඇහින්නේ මට. ත්‍රිපිටකයේ පිටක කීයද? මේව හැබැයි තාම ප්‍රශ්න නම් නෙවෙයි.
දැන් ඒ ප්‍රශ්නේම පින්නත් උත්තරේ තියෙනවනේ. ත්‍රිපිටකයේ පිටක 3යි. පිළිවෙලින් මොනවද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය. මේ අතර සූත්‍ර පිටකයේ පින්නත් නිකායන් කීයක් තියෙනවද? සූත්‍ර පිටකයේ ඔක්කොම නිකායන් කීයද? දැන් මේ කල්පනා කරන්න 25ක් තියෙනවද මන්දා? දැන් ඔබේ එක අතක පින්නත් ඇඟිලි කීයද? එහෙනම් අදින් පස්සේ මතක තියාගන්න සූත්‍ර පිටකයේ නිකායන් 5යි. මොනවද මේ පිළිවෙලට කියමු දන්න කෙනෙක්? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය. ඔන්න දීඝ, මජ්ක්‍ධිම, සංයුක්ත, අංගුත්තර, කුද්දක. මේ නිකායන් පහේ ඔක්කොම සූත්‍ර 17000 18000ක් විතර තියෙනවා පින්නත්. නමුත් අපිට මේ නිගානක් කියන්න බෑ. දැන් මේ සූත්‍ර 17000න් 18000න් දෙවෙනි නිකාය වෙන මජ්ක්‍ධිම නිකායේ ඔක්කොම සූත්‍ර තියෙන්නේ 152යි. දැන් මේ අපේ අතෝගේ මල්ලේ පොතක් පෑනක් තියෙනම් ගන්න එළියට. මොකද පාඩු නෑ. මේවා ලියා ගන්න ජීවිතේ කවදාක හරි පින්නත් නෙපුට උදව් වේවි. දැන් ඔන්න එහෙමනම් අර සූත්‍ර 17000න් 18000න් මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර ඔක්කොම කීයද? 152යි. මේ සූත්‍ර 152 බෙදෙනවා පින්නත් මේ ප්‍රධාන වශයෙන් 50 ගොඩවල් 3කට. 50 ගොඩවල් කීයකටද? 3කට බෙදෙනවා. ඒක පණ්ණාසක 3. මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය කියලා. මූල පණ්ණාසකයේ සූත්‍ර 50යි. මජ්ක්‍ධිම පණ්ණාසකයේ සූත්‍ර 50යි. එහෙනම් උපරි පණ්ණාසකයේ සූත්‍ර කීයද? 52යි. දැන් ඒ 152 අතරින් අද අපි මේ සාකච්ඡා කරන මේ අපේ චූලසාරෝපම සූත්‍රයේ තියෙන්නේ මූල පණ්ණාසකයේ. ඒ කියන්නේ පළවෙනි 50 ගොඩේ. මේ මූල පණ්ණාසකයේ තියෙන වග්ග පින්නත්ති 5ක්. වග්ග කීයක් තියෙනවද? 5ක්. මේ වග්ග පහෙන් තුන්වෙනි වග්ගය තමයි ඕපම්ම වග්ගය. මොන වග්ගයේද? ඇහින්නේ මට. ඕපම්ම කියන වර්ඩ් එකේ මීනින් එක මොකද්ද? ඕපම්ම කියන වචනේ පින්නත්ති අර්ථය මොකද්ද? ඕපම්ම කියන්නේ උපමා සහිත බවයි. කුමක් සහිත බවද? උපමා සහිත බව. ඒ කියන්නේ මේ ඕපම්ම වර්ගයේ සූත්‍ර තියෙනවා පින්නත්නි 10ක්. ඕපම්ම වර්ගයේ සූත්‍ර කීයක් තියෙනවද? 10ක් තියෙනවා. මේ සූත්‍ර 10න් මේ 10ම පින්නත්නි අපේ භාග්‍යතුන් වහන්සේ මොනවා හරි දෙයක් උපමා කරගෙනයි දේශනා කරලා තියෙන්නේ. දැන් ඔක ප්‍රසිද්ධයි කකචූපම සූත්‍රය. කීයටක් උපමා කරගෙනයි දේශනා කරේ. ආයේ පින්නත්ති වම්නික සූත්‍රය. තුඹසක් උපමා කරගෙනයි දේශනා කරේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා එකටම දේශනා කළ සූත්‍රය මොකද්ද? ඇහින්නේ නෑ මට. චූලහත්ති පදෝපම සූත්‍රය. දැන් ඒකත් අයිති වෙන්නේ මේ ඕපම්ම වග්ගයට. මොකද ඒකේ උපමාව මොකද්ද? හස්ති අඩියක්. ඇතෙකුගේ පින්නාත්නි පාසලකුණක් තමයි මේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ උපමාව. ඉතින් එහෙමනම් දැන් මට කියන්න කවුරු හරි කෙනෙක් අද අපේ මාතෘකාව වෙච්ච මේ චූලසාරෝපම සූත්‍රයේ උපමාව මොකද්ද පින්නාත්නි? ලේසි. ඇත්තටම ගත්තොත් ඔබට මේ වෙලාවෙත් පේනවා. අර තේරවිලි වගේ තමයි නේද? පින්වත්නි චූලසාරෝපම සූත්‍ර උපමාව තමයි ගහක්. මොකක්ද උපමාව? ගහක් කිව්වට ගහක අංග 5ක්. මේ අපේ සූත්‍රයේ උපමාව තමයි පින්වත්නි ගහක් අරගෙන අපේ භාග්‍යතුන් වහන්සේ ගහක අංග 5ක් තමයි උපමා වශයෙන් ගත්තේ. හරි.
මට කියන්න ඔබට හැඟෙන විදිහට ඔබ දන්න විදිහට පින්නත් මට ගහක උපමා පහක් කියන්න බලන්න අංග පහක් කතා කරන්න ඕනේ. ගහක තියෙන අංග පහක් මට කියන්න. දැන් මොන කියනවා? මුල් තියෙනවා. කොළ තියෙනවා. කඳ තියෙනවා. ගෙඩි තියෙනවා. මල් තියෙනවා. ඔහොම ඉතින් උදේ වෙනකම්ම කියයි. මොනවා හරි තියෙනවනේ ගහේ. දැන් නමුත් අපිට සාමාන්‍ය හැකින් පින්නත් මෙහෙම දේවල් පෙනුනට යමක් නුවණින් විමර්ශනය කරනකොට යමක් පින්නත් තව කෙනෙක්ට පහදා දෙනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ ඊට එහා දෙයක් මේ ගහකින් දැක්කා. ගහේම තියෙන ටික තමයි මේවා. ඒ තමයි පින්නත් මෙන්න මේ අංග පහ. එක leaves and branches. ඒ කියන්නේ ගහේ අතු සහ කොළ. එක. ඒක ඔබත් කියවනේ ඔන්න එක හරියි. දෙක outer bark. ඒ කියන්නේ ගහේ පිටපොත්ත. මොන පොත්තද? පිටපොත්ත. තුන inner bark. ගහේ පිටපොත්ත අයින් කරාම තියෙනවා පින්නත් සිවිය. ඒක තමයි තුන්වෙනි කාරණාව. හතර sapwood. ඒ කියන්නේ මේ ගහක තියෙනවා පින්නත් අංගයක් එළය කියලා. අත උස්සන්න ජීවිතේ කලින් මේ එළය කියන අංගය ගැන අහපු කෙනෙක් ඉන්නවනම් ගහක මේ වැනි අංගයක් තියෙනවා කියලා දන්න කට්ටිය අත උස්සන්න. ලැජ්ජ වෙන්න එපා පින්නත්. දන්නවනම් උඩටම උස්සන්න අපිට පේන්න ඕනේ. හරි. දැන් ගොඩාක් අය ඇත්තටම මේක දන්නේ නැහැ. ඒකයි මම අත උස්සන්න කිව්වේ. මේ ගහක තියෙනවා පින්නත් එළය කියන කොටසක්. ඒක තමයි හතරවෙනි අංගය. අවසානික ගහේ hardwood එක නැත්තම් අරටුව. මොකද අවසාන අංගය? එහෙනම් මොනවද පිළිවෙලින්? අතු සහ කොළ, පිටකොත්ත, සිවිය, එළය, අරටුව. දැන් අපිට පින්නත් මේක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් අපි කිව්වොත් අපිට බෑ. අපි ඉතින් මේ පේන දෙයක් කිව්ව මිසක් අපිට බෑ ඔච්චර එහාකට යන්න. ඒක තමයි සම්බුදුන් වහන්සේලාගේ විශේෂත්වය. දැන් ඔන්න ඉතින් හරි. දැන් ඔන්න පින්නත් ගහේ අංග පහ හරි. මේ අංග පහට අපේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයනුත් පින්නත් අංග පහක් දේශනා කරා. එකටම මතක තියාගන්න මේ අංග පහෙන් කියවෙන්නේ නිවන් මාර්ගයේ හැසිරෙන අපිට හමු වන බාධා ගැනයි. මොනවා ගැනද? බාධා. මොකක් උදෙසා යනකොටද? නිවන් උදෙසා යනකොට. හරි. එකටම ඔන්න භාග්‍යතුන් වහන්සේ ගහේ අතු සහ කොළ වලට ධර්මයෙන් උපමා කරන්නේ ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා. අතු සහ කොළ වලට උපමා කරේ මොකද්ද? ලාභය, සත්කාරය, කීර්තිය, ප්‍රශංසා. ඊට පස්සේ ගහේ පිටපොත්තට උපමා කරන්නේ සීල සම්පත්තිය. මොන සම්පත්තියද? ඊට පස්සේ දැන් ගහේ සිවියට උපමා කරේ සමාධි සම්පත්තිය. මොන සම්පත්තියද? ඊට පස්සේ ගහේ එළයට උපමා කරේ ඥාන දර්ශනය. මොන දර්ශනයද? අවසානයේ ගහේ අරටුවට උපමා කරේ අකුප්පාචේතෝ විමුක්තිය නොහොත් නිවන. දැන් ඔබට එන මේන්ලි ප්‍රොබ්ලම් එක දැන් මම මුලින් මතක් කරානේ මේකෙන් කියවෙන්නේ නිවනට හම්බෙන බාධා කියලා. ඔබට ප්‍රශ්නයක් එනවා බුද්ධිමත් කෙනෙක්ට කොහොමද මේ සීලේ නිවනට බාධාවක් වෙන්නේ කියලා. මම මේ කියපු ටික හොඳින් අහගෙන ඉන්න ඔබට මේ ප්‍රශ්නේ එන්න ඕනේ. ආයෙ හිතනවා සමාධිය කොහොමද නිවනට බාධාවක් වෙන්නේ කියලා. ඔබට හිතෙනවා. නමුත් වෙන විදිහක් තියෙනවා මම ඒක පහදන්නම්. දැනට නිර්වුල්ව ඔළුවේ තියාගන්න ඕන නම් ටික. හරි. ඔන්න අපිට බුදුහාරු දේශනා කරනවා පින්වත්නි. ඔන්න දවසක් මිනිස්සෙක් පොරවක් අරන් කැලේට යනවා ගහක අරටුවක් හොයාගෙන. මොකක් හොයාගෙනද? කොහෙටද යන්නේ? කැලේට. ඔන්න ගිහිල් දැන් මේ මිනිස්සයා ඇත්තටම දන්නේ නැහැ පින්වත්නි අරටුව කියන්නේ මොකද්ද කියලා. එයාගේ නොදන්නකම හින්දාම ඔහු යනවා ගිහිල්ලා ගහ දැකපු ගමන්ම හිතනවා එකට දකින්න අතුසා කොළ ටිකනේ. එයා හිතනවා මේ තමයි අරටුව කියලා. නොදැනුවත්කම හින්දාම අරටුව කියලා හිතාගෙන ගෙදර ගිනන මොකද්ද? අතු සහ කොළ. තව පුද්ගලයෙක් දෙවෙනි කෙනෙක් එනවා. එයාත් යනවා පින්වත්නි අරටුවක් හොයාගෙන කැලේට.
එයාත් ගහක් දැක්කා. නමුත් එයා දන්නවා අතු සහ කොළ නම් නෙවෙයි අරටුව කියන්නේ. එයා ඒ ටික අයින් කරා. ඊට පස්සේ එයාට හම්බෙනවා ගහේ පිටපොත්ත. මෙයා හිතන මෙහෙමනම් ගහේ පිටපොත තමයි අරටුව කියන්නේ. එයාත් හරිද? නෑ. ඔන්න දෙවෙනි කෙනා වැරදි. තුන්වෙනි කෙනෙක් එනවා ඒ කැලේට. අර අරමුණින් එන අරටුවක් හොයාගෙන. එයා අතු සහ කොළ ටික දැක්කා, ඒ ටික අයින් කරා. එයා පිටපොත් දැක්කා, එයා දැනගත්තා එහෙනම් පිටපොතත් නෙමෙයි අරටුව කියන්නේ. නමුත් පිටපොත් අයින් කරාම හම්බෙන සිවියට එයා රැවටුණා. එයා හිතන මෙහෙමනම් අරටුව කියන්නේ මෙන්න මේ සිවිය. එයා ඒක ගෙදර අරගෙන ගියා. ඊට පස්සේ හතරවෙනි කෙනෙක් ආවා. එයා අතු සහ කොළ ටික අයින් කරා, පිටපොත් අයින් කරා, සිවිය අයින් කරා. හැබැයි එයා හිතුවා එළේ තමයි අරටුව කියලා. එයාත් හරිද? නෑ. ඔන්න හතර දෙනෙක්ම වැරදි. අවසානයේ දැනුවත් කෙනෙක් එනව කැලේට. එයා නම් හරියටම අයින් කරා අතු කොළ ටික, පිටපොත් අයින් කරා, සිවිය අයින් කරා, එළේ අයින් කරා. අන්න නියම අරටුව එයා ගෙදර ගෙනිච්චා. දැන් මේ පුද්ගල පස් දෙනාගෙන් නිවැරදි කී දෙනෙක්ද? එක්කෙනයි. එහෙමනම් ඔන්න බලන්න ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් නිවැරදි වගේම දැන් ධර්ම කාරණාව පහකද්දි ඒකින් හතරක්ම නිවනට බාධා අවසාන ධර්ම කාරණාව තමයි වෙනත් නියපත් වෙන්නේ. හරි, අපි දැන් ඔන්න එහෙමනම් එකින් එකට සාකච්ඡා කරමු කොහොමද මෙන්න මේ ලාභ සත්කාර, සීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ඥාන දර්ශනය. ඔය හතර කොහොමද බලමු නිවනට බාධා වෙන්නේ. හරි, එකටම අපි දැන් කතා කරන්න ඕනේ මොන මාතෘකාවද? ගහේ අතු සහ කොළ වෙච්ච ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා. අත උස්සන්න ලාභ සත්කාර වලට අකමැති කෙනෙක් ඉන්නවා. අත උස්සන්න බලන්න. ලාභ සත්කාර ලබන්න අකමැති කෙනෙක් ඉන්නවද මෙතන? එහෙමයි නෑ. මෙතන නෙමෙයි පින්නත්නි. පෘථග්ජන ගන්නකොට මේ මුළු ලෝකෙම එහෙම කෙනෙක් නෑ. හැම දෙනෙක්ම කැමති තමන්ට ලාභයක්, සත්කාරයක්, ප්‍රශංසාවක්, කීර්තියක් හම්බෙද්දී කැමති. හරි, මෙහෙම හිතන්න. ඔන්න මම දැන් අපේ ඔන්න උපාසකම්ම කෙනෙක්ට ඔන්න මම ලක්ෂයක් දෙනවා. දීලා ආයෙ මම විනාඩි 5කින් ඇවිල්ලා ආයෙ ලක්ෂයක් දෙනවා. දැන් උපාසකම්මා අනේ පා කියනවද? කලින් මට හම්බුණා කියනවද? නෑ, දෙකම ගන්නවා. දැන් ඒ මොකද අපි හැමෝම අපිට යම් දෙයක් ලැබෙනවා නම් කැමතියි. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න අපේ කවුරු හරි කෙනෙක් ඔන්න රුපියල් 120ක් අරන් කඩේට යන සබන් කැටයක් ගේන්න. ඒ සබන් කැටේ ගානේ ඒ ගාන තමයි ඔබ දැනුවත්ව යන්නේ. හැබැයි කඩේට ගියාම ඔන්න සබන් කැටේ ගාන අඩු වෙලා හරි මුදලාට වැඩිලා හරි එයා කියනවා සබන් කැටේ රුපියල් 100යි කියලා. දැන් ඔබේ ලාභය රුපියල් කීයක්ද? ඔබ ඒ 20ක් දීලෙනවද? නෑ, ඒකත් අරන් එනවා. නමුත් ඒව නම් හරි පොඩි ප්‍රොෆිට්. නමුත් ජීවිතේ පින්නත් බිස්නස් කරන අයට ලොකු ලොකු ලාභ හම්බ වෙනවා. ඒ කොහොම ලාභ හම්බුණත් අපි හැම දිනෙකම ලාභ ලබන්නට කැමතියි. ප්‍රශංසා ලබන්නට කැමතියි. සැප ලබන්නට කැමතියි. ඔන්න හැමෝම කැමතියි. දැන් ඔබ පොඩ්ඩක් මට මේ දේ හිතලා කියන්න කල්පනා කරලා ඔබ ඔය ලාභ සත්කාර ලබන්න මේ ආත්මෙ විතරද පින්නත්නි කැමති උනේ? ඔබ සහ මම මේ ලබන ලාභ සත්කාර වලට කැමති උනේ මේ ආත්මෙ විතරද? නෑ. හොඳට තේරුම් ගන්න නුවණින් කල්පනා කරලා මොකද්ද මේ සංසාරේ ආරම්භ වෙච්ච දා පටන් අපි තවමත් ලාභ සත්කාර වලට කැමතියි. අපි තවමත් ලාභ සත්කාර පස්සේ දුවනවා. නමුත් අපිට තාම එකාත්මිකවත් මේ එපා වෙලා තියෙයිද? එපා වෙලා නැති හින්දායි දැන් අපේ සමහර වෙ ඉන්නේ පින්නවත් නේ අවුරුදු 60 70 වෙලා උපාසකම්මල උපාසක තාත්තලා තාම හොයන්නේ ලාභ. තාම හොයන්නේ ප්‍රශංසා. ඉතින් ඔබට මේ ආත්මේ ජීවිතෙන් භාග්‍යත්ම පින්නත් ගෙවිලා ගිහිල්ලා තාම ලාභ සත්කාර හම්බුණා ඇතිද? තාම මදි.
ඉතින් ඔහොම තමයි අපි සංසාරෙම ආවේ. ඒ නිසා මතක තියාගන්න අද ඔබ කොච්චර ලාභ සත්කාර ලබන්න කැමති වුණත් ඔය ලාභ සත්කාර පින්වත්නි නිවනට බාධාවක්. ඒක බාධාවක් හින්දා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනව සංයුක්ත නිකායේ කොටසක් තියෙනවා ලාභ සත්කාර සංයුත්තය කියලා. මොන සංයුත්තයද? මේ ලාභ සත්කාර සංයුත්තේ ඔක්කොම සූත්‍ර පින්වත් තියෙන්නේ 41යි. 40 කීයද? 41යි. මේ සූත්‍ර 41ම භාග්‍යතුන් වහන්සේ ආරම්භ කරද්දී එකටම කියන්නේ මහණෙනි මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උතුම් අරහත්වයට බාධා පමුණුවයි. දැන් බලන්න පින්වත්නි සූත්‍ර 41ක් ඔය පාඩේම කී ගමනක් වෙනන් කියවිලාද? 41 ගමනක්ම කියවිලා බුදුමුවේ. මම ඔබට මේකෙන් සූත්‍ර දෙකක් එක්සැම්පල් වශයෙන් ලබා දෙන්නම්. එකක් තියෙනවා පින්වත්නි ලස්සන සූත්‍රයක් කුම්ම කියලා. කුම්ම සූත්‍රය. මොන සූත්‍රයද? මේ කුම්ම සූත්‍රයෙන් ලස්සන පින්වත්නි උපමාව. ඔන්න එක පින්වත්නි විලක් තියෙනවා. විල මැද ඉන්නව පින්වත්නි විලේ කොටසෙව රංචුවක් ජීවත් වෙනවා. මොකුත් ජීවත් වෙන්නේ කැස්බෑව. දැන් ඔන්න ඔහොම ඉන්න අතර වාරේ පින්වත්නි දැන් මේ කැස්බෑව කවදාවත් Tamanගේ සීමාවෙන් එළියට යන්නේ නැහැ. කවමදාකවත් කිසිවෙක් තාම ගිහිල්ලා නැහැ. ඉපදෙනවා ඕකම හැදී වැඩෙනවා මැරිලා යනවා. දැන් ඔය අලුත් පරම්පරාවේ එක පොඩි කැස්බෑවෙක් හිටියා හරීම මුරණ්ඩුයි. කියන දෙයක් අහන්නේ නැහැ. දවසක් වැඩිහිටි කැස්බෑවෙක් කිව්වා පුතේ අර උඹට පේන සීමාවෙන් එළියට කවදාකවත් යන්න එපා කිව්වා. දැන් නමුත් මේ කැස්බෑ පැටිය කල්පනා කරා ඇයි මට මේ යන්න එපා කියන්නේ? මම ඇයි නොයා ඉන්නේ? මොකද සමහර ළමයිම තින්නේ නේද? අම්මා තාත්තා එපා කියන දේම try කරනවා කරන්න. කරන්න කියන දේ කරන්නේ නැහැ. එපා කියන දේ නම් කරන කට්ටිය ඉන්නවා පින්වත්නි. දැන් බලන්න මිනිස්ස මතක තියාගන්න දැන් ඔය එහෙම ළමයි මෙතන ඉන්නවා නම් අහගන්න ඕනේ. ආයෙ එහෙම ගොඩ යන්න බෑ. මොකද අම්මා තාත්තා එක්ස්පීරියන්ස් තියෙන හින්දා අත්දැකීම් තියෙන හින්දා කියන්නේ. දැන් දවසක් ඔන්න මේ කැස්බෑ පැටිය හොරාටම ගියා අර සීමාවෙන් එළියට. එදා විස්තරේ වැද්දෙක් බලන් හිටියා ගත්ත දුන්න ඊතලේ විද්ද කැස්බෑ පැටියට. හී පහර වැදුනා බොහෝම අමාරුවෙන් මරණාසන්න වේදනාවෙන් යන්තමින් ආව තමන්ගේ ස්ථානයට. එනකොටම දුරදිම දැක්ක අර උපදෙස් දුන්නේ කෙනා. ළඟට ගිහිල්ලා කිව්වා පුතේ උඹ මම කියපු දේ ඇහුවේ නැහැ. මම කියපු දේ ඇහුවේ නැති හින්දා අද උඹත් ඉවරයි අපිත් ඉවරයි. අපිත් ඉවරයි කියන්නේ හේතුව අර වැද්ද පින්නත් නිකන් නෙවෙයි ඊතලේ විද්දේ. ඊතලේ නූලකුත් ගැට ගහලා යෙව්වේ. ඒ මොකද වැද්දෝ දන්නවා යම්කිසි කැස්බෑවෙක්ට මේ හී පහරක් වැදුනොත් ඌ නවතින්නේ කොහෙද? Taman ගැන කට්ටියක් ඉන්න තැන. දැන් ඉතින් අර නූලේ මාර්ගයෙන් අනික් කට්ටියවත් හොයාගන්නට වැද්දට පහසුයි. ඒ හින්දායි මතක් කරේ උඹත් ඉවරයි. දැන් කොහොමත් එයා ඉවරනේ. ඒ වගේම දැන් වැද්ද හොයාගෙන අනිත් කට්ටියක් ඉවරයි. මෙතන උපමාව තමයි මොකද්ද? මේ වැද්ද තමයි පින්නත් මාරයා. කැස්බෑව තමයි අපි. දැන් අපි සත්පුරුෂයන්ගේ අවවාද නොතකා අපේ ලිමිට් එකෙන් පින්නත් පැන්නොතින් සීමාවෙන් එදියට ගියොතින් අපිට ඒ වගේම දුන්න සහ ඊතලය සහ අර එවපු නූල තමයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා. දැන් අපිත් ඔන්න පින්නත්නි අර කැස්බෑ පැටියා වගේ තමන්ගේ සීමාවෙන් එළියට ගියොත් අපි ධර්ම මාර්ගයෙන් නික්මුණොතින් ඔන්න මතක තියාගන්න අපිට අර මායාවේ හී පහරට හසු වෙනවා. දැන් අපි වෙලා තමයි ඉන්නේ. මේ සංසාරේ මෙච්චර ආවේ ඒකනේ. මතක තියාගන්න. ඔය තව සූත්‍රයක් තියෙනවා වේරම්භ සූත්‍රය කියලා. මොන සූත්‍රයේද? දැන් මේක හරි පින්වත්නි වැදගත්. මේ අහසේ තියෙනවා එක සුළඟක් වේරම්භ සුළඟ කියලා. මොන සුළඟද? වේරම්භ වාතය. ඒ කියන්නේ මේ සුළඟට ඔරොත්තු දෙන පුලන් කුරුල්ලෙක් නැහැ.
කිසිම කුරුල්ලෙක්ට බෑ. මොකද මේ හුළඟට අහු වුණොත් දැන් ඒ මට්ටමට ලේසියෙන් කුරුල්ලෝ යන්නේ නැහැ. හැබැයි යම් කුරුල්ලෙක් නොහික්මුණු ලෙස Tamanගේ සීමාවෙන් එළියට ගිහිල්ලා අර හුළඟට අහු වුණොත් ගැලවිල්ලක් නැහැ කවදාවත්. අත්තටු එක පැත්තක, කකුල් එක පැත්තක, ඔළුව එක පැත්තක අවසානයේ වැටෙන්නේ මැරිලා. එච්චර පින්වත්නි ඒ හුළඟ හරි රළුයි. දැන් මොන එහෙමනම් අපිත් අර කුරුල්ලෝ වගේ ධර්ම සීමාවෙන් ධර්මයේ තුලින් හටගත්ත කොටසින් එළියට පැනනොත් අධර්මචාරීව පින්වත්නි ලාභ සත්කාර ප්‍රශංසා හොයන්න ගියොත් මොකද වෙන්නේ? අර කුරුල්ලෝ හුළඟට අහු වෙලා මරුණා වගේ අපිටත් මායයට අහු වෙලා සංසාරේකින් මෙරි යන්නට සිද්ධ වෙනවා. එනිසා මතක තියාගන්න අනිවාර්යයෙන්ම දැන් මෙහිමයි. ඔය දැන් විශේෂයෙන්ම ඔක දේශනා කරේ හාමුදුරුවෝලානේ. ඔබට ලාභ සත්කාර ලබන්න පුළුවන්. සල්ලි හොයන්නේ ඒකටනේ. ගිහියත් උන්ට පුළුවන්. පුළුවන් නමුත් ජීවිතේ තේරුම් ගන්න ඔය එක ලාභයක්වත් ඔබත් එක්ක හැමදාම තියෙනවද? ඔබත් එක්ක තියෙන්නේ නැහැ. එක කීර්තියක්වත් හැමදාම පෙන්නත් ඔබත් එක්ක තියෙනවද? අද ඔබට ප්‍රශංසා කරන මිනිස්සු හෙටත් ඔබට එහෙම කරනවද? නෑ. මතක තියාගන්න අද මෝනට හොඳ කියන කටේ තමයි හෙට වැරදි කියන්නේ. අද නම් දැන් අද වර්තමානයේ බලද්දි හෙට වෙන්න ඕනේ නෑ. මේ හොඳ කිව්වා විනාඩි 5කින් ගිහිල්ලා බැන්නා. අද මිනිස්සුන්ගේ හැටි. ඒ නිසා මතක තියාගන්න කිසිම දෙයක් හැමදාම නිත්‍ය වශයෙන් පවතින්නේ නෑ. ඒක අවබෝධයෙන් තේරුම් ගන්න. කිසිම ලාභ සත්කාරයක් කෙරෙහි පින්නත් දැඩිසි ඇලෙන්න යන්නට හොඳ නෑ. ඔබත් එහෙමයි මමත් එහෙමයි. ඔන්න පළවෙනි බාධකේ නිවනට හම්බෙන. නිදි කිරණවා සමහරු දැන් බාලනු අර කිහිප දෙනෙකු මම තොටුවා වාරින් වාර ඔය ලෙස ගියොත් වැඩි වෙනවා කෙලෙස් බාර හරි හැටි බාන ඇසුවොතින් ඇරෙනවා නිවන් දොර. තාම නිදිමත නෑ නේද? තාම රැවිලා නෑනේ. දැන් මෙහෙමයි. දැන් ඔබට පින්නොත් මම මේ කවියක් කියලා අවදි කරවන හින්දා ඔය නිදාගන්න කී බරපතලකම තේරෙන්නේ බණ අහනකොට. නමුත් මතක තියාගන්න බුදුබණ අහනකොට නිදාගන්න එක ඇත්තට හොඳද? නෑ. දැන් මම ඇත්තටම මේ කාරණාව මගේ මේ ජීවිතේ මම දැන් බණ 1000ක් කියලා නැත්නම් ඔය බණ 1000ට මම පින්වත්නි මේ කාරණාව හැමදාම කියනවා. ඒ ඉතින් එක්කෙනෙක් හරි නිදා ගන්නවනේ. ඒ හින්දා මට ඒක කියන්නට වෙනවා. මතක තියාගන්න ඔබට බණ අහද්දි නිදිමත එන්නේ කෙලෙස් නැමැති මායя හින්දායි. කවුරු හින්දාද? කෙලෙස් නැමැති මායя හින්දා. කෙලෙස් නැමැති මායя කවදාවත් කැමති නෑ ඔබ බණ අහනවට. ඔබ භාවනා කරනවට කැමති නෑ. ඔබ සිල් රකින්නවට කැමති නෑ. ඇයි? ඒ වෙනින් සිද්ධ වෙන්නේ සංසාර ගමන එක්ක ෂෝට් වෙයි නැත්නම් බ්‍රේක් වෙයි. කෙටි වෙනවා නවතිනවා. ඒකට මායя අකමැති. අකමැති හින්දා බණ අහද්දී ඔබේ මනසට නිදිමත බව ගේනවා. අපි උපාසකම්මල ඉතින් ඕකට අහු වෙනවා. නිදාගන්න එකනේ. දැන් මෙහෙම හිතන්න. අද වුණ නායකහාන්ගෙත් වර්ෂ පූර්ණ පින්කම පන්සලේ නැහැ. ඔන්න මේ පැත්තේ ග්‍රවුන්ඩ් එකේ හොඳ මියුසිකල් ෂෝ එකක්. උපාසකම්මල ටික කොහොමද? ඊළෑට කැඩෙන කම්ම නටයි. පහවදා පාන්දර ඉන්න බෑ පුතේ ගාගෙන 3ට යමාරට පත්තු බඳින්නේ. හරි ඒකත් නෑ කියන්න. බණත් නෑ මියුසිකලුත් නෑ. හැබැයි ඔබ අද ගෙදර ඉන්න අතර වාරේ
ඔන්න ඔබ ඔබේ ජීවිතේ ප්‍රියතම ෆේවරිට් මොන ෆිල්ම් එක බලනවා. කැමතිම චිත්‍රපටිය බලනවා. දැන් අපි ලෝකලි දන්නවා පින්නත් මේ සාමාන්‍ය වශයෙන් ෆිල්ම් එක ඩියුරේෂන් එක කොච්චරද? පැය දෙකමාරක් අනිවාර්යයි. කාල සීමාව තියෙනවා පැය දෙකමාරක් කමර්ෂල් බ්‍රේක් වලින් තොරව. දැන් මේ පැය දෙකමාර ඉවර වෙනකන් ඔබට පොඩ්ඩක් නිදිමත එනවද? මොන නිදිමතද නේද? හිතු කිව්වා වගේ බලාගෙන. දැන් පැය දෙකමාරක් අවදියෙන් ෆිල්ම් බලන කෙනා පැයක බණක් අහන්නවම විනාඩි 10න් නිදි. ඒ හේතුව ෆිල්ම් බලනකොට මතක තියාගන්න කෙලිස් වැඩි වෙනවා. හැබැයි මායාවේ බාධාව අඩු වෙනවා. බනහනකොට කෙලිස් අඩු වෙනවා, මායාවේ බාධාව වැඩි වෙනවා. අනික මතක තියාගන්න ජීවිතේ හැමදාම බනහන්න හම්බෙනවද? නෑ. මතක තියාගන්න ජීවිතය හරි පොඩි කාලයක තමයි බනහන්න හම්බෙන්නේ. දැන් අනිකද ගොඩාක් අයට මේ බුදුබණවල පින්නත් වටිනාකමක් නැහැ. ඒ දැන් YouTube එකට ගියත්, FB ගියත්, TikTok ගියත්, කොහෙ ගියත් බණ හම්බෙනවනේ. එතකොට දැන් ඔක දැක්කලා ඇහිලා ගානක් නැහැ. නමුත් මතක තියාගන්න මේ ලෝකේ යම් කාලයක් එනවා ඒ කාලවලදී මිනිස්සෙක් කියලා වැඩක් නැහැ. මොකද ඒ සමහර අවදිවලදී පින්නත් මේ ලෝකේ උතුම්ම වචනය වන බුද්ධ කියන වචනේවත් ඇහෙන්නේ නැහැ. ත්‍රිපිටකයක් හොයන්නවත් නැහැ. ආයෙත් බලනනම් ඇහෙන්නේ නැහැ. එනිසා මතක තියාගන්න ජීවිතේ ඔබට මේ හම්බුනේ හොඳම කාල සීමාවක්. බණ ඇහෙනවා කියන ඔබේ පින හිඳයි. ඒ නිසා නිදා ගන්න නැතුව හොඳ සිහි කල්පනාවෙන් බණ ටික දැන් අහලා ගෙදර ගිහිල්ලා හිතු හැටි නිදා ගන්න. අපිට ප්‍රශ්නයක් නැහැ එතකොට. හරි. එහෙමනම් ඔන්න දෙවෙනි කාරණාව. මොකද පින්වත්නි ගහේ පිටපොත්ත වෙච්ච සීල සම්පත්තිය. මට එකටම කියන්න සීලය කියන්නේ මොකද්ද පින්වත්නි? මට ඇහෙන්නේ නෑනේ. පින්වත්නි ඔය සිත, කය, වචන කියන එකෙන් හිත අයින් කරන්න. සිල්වත් වෙනවට හිත අයිති වෙන්නේ නැහැ. මොකද හිත කියන්නේ වෙනම කොටාසයක්. හිත කියන්නේ වෙනම ලෙසන් එකක් ධර්මයෙන්. සිල්වත් වෙනවා කියන්නේ කය, වචන දෙකේ සංවර භාවයයි. දැන් ඔබට ඉන්න ප්‍රශ්නේ මොකද්ද? කොහොමද මේ කය වචන දෙකේ සංවර භාවය නිවනට බාධා වෙන්නේ? වෙන විදිහ මෙන්න මෙහිමයි. අපි එක්සැම්පල් හිතමු ඕන නම් මෙතන මේ ඉන්න ක්‍රවුඩ් එක අතරින් ඔන්නේ එක අම්මා කෙනෙක් විතරක් සිල්වත්. එකම අම්මා කෙනයි සිල්වත්, අනිත් ඉන්න හැමෝම එහෙනම් දුසිල්වත්. දැන් එකම සිල්වත් උපාසක අම්මට මානයක් ඇති වෙන්නට පුළුවන් වෙන්නේම නැහැ. නමුත් ඇති වෙන්න පුළුවන්. මොකද ඇති වෙන මානය මෙතනින් මම විතරයි සිල්වත්. මගේ විතරයි කය වචන දෙක සංවර. අනිත් ඔක්කොම දුසිල්වත්. ඒ හින්දා අනිත් හැම දෙනෙක්ම මට ගෞරව කරන්න ඕනේ. ඔන්න ඔය වගේ මානයක් එනවා. අන්න එහෙමනම් එහෙම මානයක් එනකොට තමයි ඒ තමන් රකින්න සීලයම නිවනට බාධා වෙන්නේ. හරි. අපේ ඇත්තෝගේ නිත්‍ය සීලය මොකද්ද? පංච සීලය. අත උස්සන්න පින්වත්නි හැම පොයකටම පන්සල් ලැබිච්ච සීල් සමාදන් වෙන කට්ටිය. දැන් බොරු බෑ නායක හමුරු බලාගෙන ඉන්නේ. නායක හන හොරාව බෑනේ මොකද පන්සලේ කට්ටිය දන්නවා නායක හමුරු උඩටම උස්සන්න මට පේන්න ඕනේ. එක්කෙනයි දෙන්නයි තුන් දෙනයි මේ පැත්තෙන් කවුරුත් නැද්ද? හරි අත පහළ දාන්න. දැන් අත උස්සන්න හැම පොයකටම නොඋනත් ඉඳ හිට හරි පොයදාට සිල් සමාදන් වෙන කට අත උස්සන්න දැන්. ඒත් එච්චරයි. අනිත් කට්ටිය ගෙදරටම වෙලා තමයි නේද? හරි. දැන් සමහර ඉන්න ඔය අපේ පන්තියේ සිල් සමාදන් වෙනවා. සමහර දැන් ඔන්න අම්මලා ඉන්නවා.
උදේ පාන්දරම පන්සලට එනවා. ඇවිල්ලා ඉතින් ඔන්න අටසිල් සමාදන් වෙනවා. සමාදන් වෙලා පොයේ දවසේ බණ, සාකච්ඡා, කවි බණ, මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් ඔක්කොටම සහභාගී වෙලා අවසානයේ හවස පාමාටද සිල් පවාරණය කරනවනේ. සිල් පවාරණය කරලා පන්සලේ ඉඳන් කිලෝමීටරයක්වත් නෑ පින්නත් ගෙදරට දුර. නමුත් මේ කිලෝමීටරය යා ගන්නත් කලින් සමාදන් වෙච්ච සීල් ටික බිඳ ගන්නවා. සීලේ කැලේ ඊට පස්සේ. ඒ කොහොමද? දැන් ඔන්න යන ගමන් කාට හරි බැන යනවා. ගෙදරට ගොඩ වෙනකම බයිනවා. නැත්තම් කාගේ හරි ඕපදූපයක් හොය යනවා. අපේ අම්මලා එහෙම නෑ නේද? එහෙම නැතුව ඇති. මට නෑම කියන්න බෑනේ මම දන්නේ නෑනේ. දැන් මතක තියාගන්න ජීවිතේ අපි සීලයක් සමාදන් වෙන්නේ එදාම පින්නත්නේ සීල් බිඳ ගන්නද නෑ. එදයින් ආරම්භ කරලා ජීවිතාන්තයේ දක්වාම ඒ සීල් රැකගන්න ඔබ සහ අපි දක්ෂ වෙන්න ඕනේ. පන්සිල් පද පහේ අර්ථ ටික මට පිළිවෙලට කියමු. පළවෙනි පදයෙන් කියවෙන්නේ මොකද්ද? සතුන් මැරීමෙන් වැළකීම. දෙවෙනි සිල් පදයෙන් කියවෙන්නේ සොරකම් කිරීමෙන් වැළකීම. තුන්වෙනි සිල් පදයෙන් කියවෙන්නේ කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම. හතරවෙනි සිල් පදයෙන් කියවෙන්නේ බොරු කීමෙන් වැළකීම. පස්වෙනි එකෙන් කියවෙන්නේ සුරාමේරය පානය කිරීමෙන් වැළකීම. මම මේකට අතෝසන්න කියන්නේ නැහැ. නමුත් මට උත්තර දෙන්න මෙතන පන්සිල් පද පහම රකින්න කට්ටිය ඉන්නවද? මේ පන්සිල් පද පහම රකින්න කට්ටිය ඉන්නවද? දැන් මේ සමහර අම්මලා ඉන්නවා හතරක්ම රකින්නවා එකක් බින්දෙනවා. කොහොමද? සත්තු මරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැහැ. කාමයේ වර්ධවා හැසිරෙන්නෙත් නැහැ. අම්මලා බොන්නෙත් නැහැනේ. හැබැයි බොරු කියනවා. මොකක් හරි ස්පීච් එකක් කරන්න ගියත් අවසාන විනාඩිය හරි බොරුවක් කියලා පස්ස බලන්නේ. තාත්තලාත් ඉන්නවා ඔය වගේම හතරක් රකින්නවා. ඒක නම් දන්නව නේද? පළවෙනි හතරම රැකලා අන්තිමේ ටිකක් බොනවා. දැන් නමුත් දක්ෂ වෙන්න ජීවිතේ ඔබට 5යි රැක ගන්න තියෙන්නේ. අපිට 10යි උපසම්පන්න භික්ෂුවකට කෝටියක්. ඒ මතක තියාගන්න ජීවිතේ. හරි දැන් මට කියන්න මේ කාට හරි මතකයිද ඔබේ මේ වයසට පන්සිල් පින්නත්නි කී ගමනක් සමාදන් වුණාද කියලා? මතකද? උපන්දා පටන් යමක් කමක් තේරෙන දා පටන්. දැන් අපේ ළමයි ඉස්කෝලේ ගියාම නේද? ඉස්කෝලේ අවුරුදු 13ක් 14ක් යනවනම් හැම දවසකම පටන් ගන්නෙ කොහමද? පන්සිල් සමාදන් වෙලා. ඒ අතර වාරේ බණක් අහන්න ගියත්, භාවනා ප්‍රෝග්‍රෑම් එකකට ගියත්, ඊට පස්සේ පින්නත්නි අවමගුල් ගෙදරකට ගියත්, උත්සව සභාවකට ගියත් හැම දෙයක්ම ආරම්භ වෙන්නේ මොකෙන්ද? පන්සිල් සමාදන් වෙලා. දැන් පන්සිල් සමාදන් වෙලා විතරක් මදි මතක තියාගන්න ජීවිතේ පන්සිල් රකින්නත් ඕනේ. දැන් මතක තියාගන්න පන්සිල් පද ටික පින්නත්නි සමාදන් වෙලා රකින්න එකේ නිකම් රකින්න එකේ වෙනසක් තියෙනවා. පන්සිල් පද පහ සීලයක් වශයෙන් සමාදන් වෙලා රකින්න එකේ නිකම්ම රකින්න එකේ වෙනසක් තියෙනවා. දැන් බලන්න අද වර්තමානයේ යුරෝප් රටවල එංගලන්ඩ්, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්, USA ගොඩාක් රටවල දැන් ගොඩක් අය මේ පන්සිල් පද පහම රකින්නවා. සත්තු මරන්නේ, හොරකම් බොරු නැහැ. හැබැයි සීලයක් වශයෙන් නෙවෙයි. මතක තියාගන්න ඕන් රැක්කට ආරක්ෂා කරන්නේ සීලයක් වශයෙන් නෙවෙයි. සමාදන් වෙලා නෙවෙයි. දැන් හැබැයි යම් කෙනෙක් පින්නත්නි සමාදන් වෙලා පන්සිල් පද පහ රකින්නවද? ඒ කෙනාට හම්බෙන ආනිසංස වැඩි. දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න මම ඔබට දැන් එක්සැම්පල් එකකින් පෙන්නන්නම්. සමාදන් නොවි රකින්න එකේ සමාදන් වෙලා රකින්න එකේ වෙනස.
ඔන්න හිතන්න පින්වත් වගේ මෙතන ඉන්න හරකෙක්. දැන් මේ හරක් සත්තු මරනවද? ඇහෙන්නේ. හරක් සත්තු මරන්නේ එහෙනම් උන හරක පන්සිල් වලින් පළවෙනි සිල්පදේ රැක්කා. හරක් පින්වත්නි හොරකම් කරනවද? හරක් නම් කිසි දෙයක් හොරකම් කරන්නේ නැහැ. නමුත් මිනිස්සු නම් හරක්ව හොරකම් කරනවා. දැන් හරක්ට හොරකම් කරන්න දෙයක් නැහැ. නමුත් මිනිස්සු නම් ඒ හරක්ව හොරකම් කරනවා. පටවන් යනවා. එහෙනම් උන හරක දෙවෙනි සිල්පදෙත් රැක්කා. අපි මේ හරකව ගාලකට පින්වත්නි කොටු කරොත් මු කවදාවත් කාමයේ වර්ධව හැසිරෙනවද? එහෙනම් ඕන්න තුන්වෙනි සිල්පදෙත් රැක්කා. හරක් පින්වත්නි බොරු කියනවද? එහෙනම් ඌ හතරක් රැක්කා. හරක් බොනවද? එහෙනම් ඌ පහම රැකලා. දැන් එහෙමනම් වැඩිපුර පන්සිල් පත පහ රැක්කේ ඔබද මේ හරකද? හරකා. එහෙම නමුත් මු දිව්‍ය ලෝක යනවද? නෑ. නැති හේතුව සමාදන් වෙන ප්‍රඥාවක් නෑ. නමුත් ඔබට සමාදන් වෙන්නට ප්‍රඥාවක් තියෙන හින්දා හරක් වැඩ කරන්න හොඳ නෑ. අවබෝධයෙන් සිහිනුවණින් ප්‍රඥාවෙන් ජීවත් වෙන්න ඕනේ. එනිස මතක තියාගන්න සමාදන් වෙලා රකින්න ඥානසංස බහුලයි. අද පටන් ගන්න. අදින් පටන්ගෙන මරණාන්තය දක්වා ඔබ යටින් පන්සිල් පත පහ පින්නත් 100 වතාවක් බඳුනොත් 100 වතාවම සමාදන් වෙන්න. 10 වතාවක් බඳුනොත් 10 වතාවම සමාදන් වෙන්න. කෝටි වතාවක් බඳුනොත් පින්නත් නී කමන්නේ හා සමානව සමාදන් වෙන්න. අනික ඔය සිල්වත් වීමේ ආනිසංස පුදුමාකාරයි. ධම්මපදයේ ගාථාවක් බුදුහාර දේශනා කරනවා චන්දනං තගරං වාපි උප්පලංගත වස්සිකී ඒතේ සංගන්ධ ජාතානං සීල ගන්ධෝ අනුත්තරෝ. මොකද්ද මේ කියන්නේ? මේ ලෝකේ තියෙනව පින්නත් නොඑක් සුවඳවත් මල් තියෙනවද නැද්ද? තියෙනවා. සඳුන්, අරලිය, තුවරලා, පිච්ච, ගැටපිච්ච, රෝස ඕනතරම්. මේ මල් සුවඳයි. දැන් අපි මෙහෙම හිතමුකෝ. ඔන්න මේ නෙළුම් මල් වට්ටියේ සුවඳ නෙළුම් මල් වල සුවඳ මේ බනහන පිරිස අතරින් අර කෙළවරින් බනහන කෙනාට දැනෙනවද? එච්චර යනවද මටවත් දැනෙන්නේ නැහැ. ළඟම ඉන්න කෙනා වෙච්ච. ඒ මොකද මලෙන් මල පින්නත් සුවඳ වෙනස්. කොහොම වෙනස් වුණත් මතක තියාගන්න කිසිම මලක සුවඳ මේ මුළු ලෝකෙ පුරාම පැතිරෙනවද? නැහැ. මොකද මේ මල් වල සුවඳ පොඩි ප්‍රමාණයකට සීමා වෙනවා. දැන් අපේ ඇත්ත පර්ෆියුම් එකම යූස් කරනවද? සෙන්ට් එකම පාවිච්චි කරනවනේ. ඔබ යූස් කරන පර්ෆියුම් එකේම සුවඳ බලන්න. කිලෝමීටර ගාණක් යනවද? එහෙම හිතාගෙන ගහන්නේ. එච්චර යන්නේ නැහැ නේද? ඔබ වටා 10ක් හිටියොත් 10 දෙනාට ඊට එහානම් නෑ. මොකද මේ ලෝකේ ඕනම සුවඳක් අපි ගන්න විදියට පින්නත් ඒ හැම සුවඳක්ම කිසියම් ප්‍රමාණයකට සීමා වෙනවා. නමුත් මේ ලෝකයේ එක සුවඳක් තියෙනවා unlimited. සීමාවක් නෑ. ඒ මොන සුවඳද? සීල සුවඳයි. මොකද සිල් සුවඳ සිල්වත් කෙනාගේ සීල සුගන්ධය මේ මුළු මනුස්ස ලෝකෙම පැතිරෙනවා. මිනිස් ලෝක සිසාර යනවා දෙව්ලොවට. දැන් මෙහෙම හිතන්න. ඔන්න අපි මේ ඉන්න ඔන්න උපාසක මහත්තයෙක්. හිතමු අපර එයා ඇත්තටම සිල්වත්. ඇත්තටම සිල්වත් නම් ඒ උපාසක මහත්තයාගේ සිල් සුවඳ මේ මුළු මනුස්ස ලෝකෙම ගිහිල්ලා දෙව්ලොවටත් යනවා. එතකොට දෙවියෝ බලනවා කවුද මේ සිල්වතා? ඒ සිල් සුවඳ ආග්‍රහණය වෙලා. ඔබ බව දැනගෙන පින්නත් ඔබ ළඟටම ඉන්නවා. දැන් අපි ඇත්ත දෙයියෝ කෙන්න ගන්න පින්නත් කී කෝටියක් පූජා තියනවද? නේද? පළතුරු පූජා, මල් පූජා. දැන් මම කියන්නේ ඔය එක පූජාවක්වත් කරන්න ඕනේ. Tamanගේ කය වචන දෙක පාලනය කරගන්න. සිල්වත් වෙන්න. සිල්වත් වුණාම අනාරාධිතව දෙවියෝ ඔබ ගාවට එනවා. ඇවිල්ලා ඔබ ඉල්ලන්න ඕනේ. ඔබව නිකම්ම රකින්නවා පින්වත්නි. එනිසා දෙවියන්ගෙන් පිහිට පදන කට්ටිය මතක තියාගන්න. දෙවියන්ගෙන් පිහිට ආරක්ෂාව ඕනි නම් සිල්වත් වෙන්නටම සිද්ධ වෙනවා. දැන් හැබැයි ඒ සිල්වත් භාවයෙන් නිවනට බාධා වෙන්නේ කොහොමද? තමන් විතරයි සිල්වත්. මම තමා උසස්ම කියලා හිතන්න ගියාම අන්න පින්නත් වැඩ වැරදෙනවා.
ඔන්න මානියාවකින් ඒ රකින්න සීලයම නිවනට ඔන්න පින්නති පෞරක් වෙන්නට පුළුවන්. හරි ඊට පස්සේ ඔන්න දැන් අපි කාරණා දෙකක් කතා කරා. තුන්වෙනි කාරණාව මොකද්ද? මෙච්චර පිරිස ඇතිතන ඇයි නිහඬව ඉන්නේ පිටු ගිලලා වගේ සමහරු දැන් ඉන්නේ ඔය ලෙස නොහැක නොවනැස ඔබි වැඩි වෙන්නේ දැත නාලේ බැඳ සාදුය පවසන්නේ මදි මදි සස දෙමට නම් නැහැ ඇසෙන්නේ මිච්ඡත මිරිස ඇතතන ඇයි ගොළුවෙන්නේ අකනිතු බඹලොවට ඔබේ මඬ රැවූ දෙන්නේ නැවතත් ශබ්දයෙන් සාදුය පවසන්නේ අන්තිම දැනෙන්නේ සාදු කියන්නේ දැන් මෙහෙමයි ඔය සමහර කට්ටිය පින්නත් නේ අර දෙවෙනි පදේදී සාදු කියන්නේ ඒ එක්ස්ට්‍රා සාදු කීමක් අමතරයි ඒ කවියක් නම් හතර පදේ ඉවර වෙනකන් ඉන්න එපා දැන් ඔය අනික අපේ සමහර අම්මලාගේ දැන් කට ක්ලොස් වුණාට අනික 24 hours on fire දැන් කියනවට අරගන්න බෑ යාළුවෙක් හම්බෙලා ඕපදූප කියවන්න ගත්තම කියනවකට වහගන්න බෑ දැන් හැබැයි තව දෙයක් තියෙනවා පින්වත් මම ගොඩාක් දැකපු දෙයක් දැන් ওই ගම් මේ වගේ පළාත් වල ගම් වල විශේෂයෙන්ම බණ ඕගනයිස් කරනකොට දැන් ලොකු පිරිසක් එකතු වෙනවා දැන් මේ ඉන්න ඔක්කොම කට්ටිය දන්න කට්ටිය ඉන්නේ නේද මේ එක් එක්කෙනා අඳුරනවා දැන් ඔන්න ගමක පින්වත්නි බණකට ඇවිල්ලා දැන් මම ප්‍රශ්න අහනකොට සමහර කට්ටිය මාත් එක්ක කතා කරන්න කැමතියි. හැබැයි බයයි. ඒ බය ඇයි? තමන් වටා ඉන්න කට්ටිය හින්දා. ඇයි තමන් වටේ ඉන්නේ ඔක්කොම දන්න කට්ටිය. අඳුනන කට්ටිය. දැන් එහෙම දන්න කට්ටිය වටේ ඉන්නකොට හදිසියෙන්වත් තමන් දෙන උත්තරයක් වැරදුනොත් ආයි පහෝදා ගමේ ඉඳලා ඉවරයි. හැබැයි කොළඹ නෑ සිටුේෂන් එක. දැන් කොළඹ පින්නත් මම නිතර බණ කරනවා. හැබැයි මෙහෙමයි. කොළඹ පින්නත් බණක් ඕගනයිස් කරොත් මෙච්චර ක්‍රවුඩ් එක නෑ. උඹර 100 150 200ක් ඉදී. ඔය සමහර අපේම දායකයෝ ඉන්නවා අවුරුදු ගණන් පින්නත් ජීවත් වෙනව කොළඹ. දැන් එහා පැත්තේ ගෙදර කෙනත් එක්ක අවුරුදු ගණනක් ඉඳලවත් තවම දන්නේ නෑ එහා පැත්තේ ගෙදර කෙනාගේ සම්පූර්ණ නම. ෆුල් නේම් එකවත් දන්නේ නෑ. ඒකට ගම්වල උප්පැන්නේ තියෙන නමම දන්නවා. ආයෙ හංගන්න බෑ ගම්වල. දැන් ඉතින් කොළඹ පින්වත්නි බණක් අහන්න 150ක් ආවොත් එකෙක්වත් අනිත් කට්ටියව දන්නේ නෑ. ඉතින් නොදන්න කමින්දා කොළඹ කට්ටිය කතා කරන්න බය නෑ. ඇයි දෙන උත්තරයක් වරදුනත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ගම්වල ඉස්සෙල්ලම් බෑ. දෙන උත්තරයක් ආන්සර් එකක් වරදුනොත් පහවදා පාන්දර වෙද්දී ගම පුරා එළවස කියන්නේ කොහොමද? හපුයි මේ මිනිස්සයා ඊයේ අර අච්චර පොඩි බණ කාරණා වරදවන කියයි. දැන් එහෙම වෙදී මිනිස්සු බය කතා කරන්න. නමුත් මම නම් ඇත්තටම පර්සනල්ව නොදන්න ධර්ම කාරණාවක් ඉගෙන ගන්නකොට මම කවදාවත් ලැජ්ජ වෙන්නේ නැහැ. දැන් මම පින්වත්නි ලාස්ට් ඉයර් ගිය අවුරුද්දේ මම ත්‍රිපිටකාචාර්ය එක්සෑම් එක සමත් කරා. ඒ ත්‍රිපිටකාචාර්ය එක්සෑම් එක ඔබට පුරන් ලබා ගන්න. රාමඤ්ඤනිකායෙන් පවත්වන විභාගයක්. හැබැයි ඉතින් ත්‍රිපිටකේ ගොඩාක් අතපත ගන්න වෙනවා. එතකොට දැන් ඔන්න
දැන් මම මේ අවුරුදු ත්‍රිපිටක විශාරද කරනවා. එතකොට දැන් මම අද දැන් මගේ මේ ජීවිතයේ මේ තාක් මම බණ දේශනා කරනවා. අද වුණත් මම මෙතන මේ පුටුවක ඉඳන් ඔබට බණ කිව්වට මම තාම ධර්මයෙන් කොච්චර පොඩ්ඩක් දන්නේ පින්වත් නේ. හරියට ගත්තොත් මම තාම ධර්මයෙන් 100%ක්වත් දන්නේ නැහැ. ඉතින් ඒක අපි ධර්මයේ තව කොච්චරනම් ඉගෙන ගන්නද? එහෙනම් මතක තියාගන්න ජීවිතේ කවදාකවත් බණ අහන්නවම කතා කරන්න ධර්මයේ සාකච්ඡා කරද්දී බය ලැජ්ජාව ළඟ තියාගන්නට හොඳ නැහැ. හරි එහෙනම් තුන්වෙනි කාරණාව මොකද්ද? ඒ කියන්නේ ගමේ සිවිය වෙච්ච ධර්මයෙන් නම් සමාධිය. මොකද්ද පින්නත් සමාධිය කියන්නේ? මේ ඇත්තටම අමාරු දේවල් නෙවෙයි. උපාසකම්ම මේ වහදි බය වුණාට මේ ඔබ දන්න දේවල්. අන්න ඒකයි. දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඔබ අනිවාර්යෙන් සමාධිය ගැන පිනති බණ අහලා තියෙනවා. නමුත් දැන් ඔබට මතක නැහැ සමාධිය කියන්නේ මොකද්ද කියලාවත්. දැන් ඔන්න මෙහෙම හිතන්න. ඔන්න මිර එකක් කණ්ණාඩියක් තියෙනවා. අපි මේක පින්නත් නේ පිහලන්න නැතුව ඔන්න ඔහේ කොනකට දාලා මාසයක් දෙක තුනක් තියන දැන් මොකද වෙන්නේ? දැන් අපිට මේකේ මූණ බලන්න පුළුවන්ද? හේතුව මේකේ දුවිල්ල. ඒවත් අපේ නෝනත් ඒ වගේ. අහන බණ කාරණා නිතර පින්නත් මිනිහ කරන්න තුනට පස්සේ අමතක වෙනවා. ඒ හින්දා දැන්වත් පොඩ්ඩක් බ්‍රේන් එක පින්නත් මහන්සි කරවලා වේසවලා ප්‍රඥාව අවදි කරන්න. එහෙනම් සමාධිය කියන්නේ මොකද්ද? චිත්ත ඒකාග්‍රතාවය. සිතේ එක්තැන් බව තමයි මොකද කියන්නේ? සමාධිය. දැන් බණ අසනා විටදී බාධාවක් ඔන්න එනිසා මියක් මනවින් දැන් අහගන්න ඔබටත් අනිත් අයටත් බාධා නොම වෙන්න දුරකථනය ඔබේ සයිලන් කරගන්න. දැන් මේ සමහර අම්මලා බණහන් එනකොට පොඩි ෆෝන් එකනේ තියෙන්නේ. එනවා දානවා මල්ලට ෆෝන් එක. ස්විච් ඔෆ් කරන්නෙවත් නැහැ, සයිලන්ට් කරන්නෙත් නැහැ. ඔහොම ටික වෙලාවක් ඉන්නකොට කෝල් එකක් එනවා. කෝල් එක දැන් කෝල් එකනේ හින්දා ඔන්න ෆෝන් එක හොයන්න මල්ලට දානවා අතර අහුවෙන්නේ නැහැ ෆෝන් එක. කෝල් එක කට් වෙනකම්ම ෆෝන් එක හොයනවා. ඔය අතර වාරේ වටේ ඉන්න කට්ටිය උපාසකම්ම දිහා කන්න වගේ බලාගෙන. දැන් මමත් තින් කෝල් එකේ ඉන්න බණ නවත්තනවනේ. අම්මලගේ ප්‍රෙෂර් තුත් වැඩි වෙනවා. ඔය මුකුත් ඕනේ නෑනේ. ජීවිතේ පුරුදු වෙන්න ඕනේ. බණක් අහන්න එනකොට ඔබේ ස්මාර්ට්ෆෝන් එක හෝ නිකම් පොඩි ෆෝන් එක හරි මොකක් හරි කමක් නෑ. පුළුවන් නම් ස්විච් ඔෆ් කරන්න. එහෙම බැරිම නම් සයිලන්ට් කරන්න. එතකොට ඔබට බාධාවකුත් නෑ බනහන්න. ඔබ හින්දා අනිත් අයට බාධාවකුත් නෑ. හරි. එහෙමනම් ඔන්න පින්වත්නි සමාධිය කියන්නේ හිතේ එක්තැන් බවයි. දැන් අපේ ඇත්තගේ හිත එක්තැන් වෙලාද? අත උස්සන්න හිත එක්තැන් වෙලා ඉන්න කට්ටිය. චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන කට්ටිය අත උස්සන්න. මට පේන්නේ ඕනේ හැබැයි. උඩටම අත උස්සන්න. සිතේ එක්තැන් බවක් තියෙන කට්ටිය. හරි. දැන් ඇත්තටම පින්වත් මට කියන්න ඕනේ ඉස්සුවන ඉවරයි. වෙලාවට ඉස්සෙන්නේ නැත්තේ. මොකද එහෙම හිතේ එක්තැන් බවක් එන්නේ රහතන් වහන්සේලාට විතරයි. වෙලාවට බේරුණා. මොකද අපේ හිත එහෙම නැහැ. අපේ හිත පින්නත් හරිය චංචලයි. පුදුම විදිහටයි මේ හිත දුවන්නේ. දැන් මේ ලයිව් මෙතන හැමෝටම හිත මෙතන නැහැනේ. සමහරවිට ගෙවල් වල ගිහින් දැන් වුණ කුස්සියේ කල්පනා කරන දැන් මොකද්ද ගිහිල්ලා රැට හදන්නේ. සමහරවිට වෙන පළාත්වල. හරි ඒව කමක් නැහැ කියන්න. සමහරුන් ගිහිත් මේ වෙද්දි ලංකාවෙත් නැහැ.
ඇමරිකා, ඕස්ට්‍රේලියා, නිව්සීලන්ත, ජපාන් ට්‍රැවල් කරන්න ගිහිල්ලා. දැන් අඩුම ඒ සමහරුගේ පාස්පෝර්ට් එකවත් හදලා නැහැ. ඉතින් කවද ඔබ රට යන්නද? හැබැයි හිත ගිහින් ඉවරයි. ඒක තමයි බුදුහාම දේශනා කරේ දූරං ගමන් මේක තරම්. ගොඩාක් දුර මේක යනවා අශරීරං ගුහාසයන්. ශරීරයෙන් තොරව. ඒ කොහෙවත් වදින්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, හිතුණා ගියා. නමුත් අපි දක්ෂ වෙන්න ඕනේ මේ හිත එක්තෙන් කරගන්න. දැන් බලන්න අපි එක්සැම්පල් මෙහෙම හිතමු. ඔන්න අපේ අම්මලාට හිතන්න ඉන්නවා අවුරුදු 3මාරක 4ක පුදුම දවකාර පුතෙක්. පුදුම විසි. ඉතින් ඔබ බැරිම තැන වුණ කතා කරලා පුටුවකින් වාඩි කෙරෙව්වා. දැන් මොන හොඳට බලාගෙන ඉතින් මේක බිම්බලාගෙන ඉන්නවා. ඔන්න විනාඩියක් විතර බලන් ඉඳලා අම්මා වෙන වැඩකට මේ පැත්ත හැරෙන ගමන් ආයෙ බලද්දි පුටුව විතරයි. පුතා මිසින්. ඉච්චර දඟයි. දැන් පොඩි එක්කෙනා ඔබේ ඉච්චර දඟයි නම් ඔබේ හිත කොච්චර දඟයිද බලන්න. ඒ පොඩි එක්කෙනා බලන් ඉන්න තප්පර 60 හරි එක තැනක හිටියනේ. අපේ හිත හිම නෑ පින්නත්. හිත විනාඩියක්වත් එක තැනක තියෙන්නේ නෑ. වහ අරමුණු වල දුවන කීවරයක් නෑ. මේ දුවනවා මේ එනවා. ඒකයි බුදුරු දේශනා කරන්නේ දුන්නිග්ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ චිත්තස්ස දමතෝ සාදු චිත්තං දන්තං සුඛාවා. මේ හිත පාලනය කරගත්තොත් ඉන් එහා සැපතක් නෑ මේ ලෝකේ. අපි මොන දේ පාලනය කරත් හිත පාලනය නැත්තම් වැඩක් නෑ. දැන් බලන්න එහෙනම් සමාධියෙන් වෙන්නේ එකටම හිතේ තියෙන ඉතා ගැඹුරු පින්වත්නි කෙලෙස් පහත් වන පංච නීවරණ යට යනවා. පංච නීවරණ පහ පිළිවෙලට මට කියන්න බලන්න. හැමෝම හයියෙන් කියන්න ඕනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා. දැන් අපි හැමෝම ගාව මේ පංච නීවරණ තියෙනවද නැද්ද? තියෙනවා. අපි කාමයට කැමති කාමච්ඡන්ද. අපිට තරහ යනවා ව්‍යාපාද. තීන මිද්ද කියන්නේ මොකද්ද? ওই සමහර දැන් වගේ නේද? නිදිමතකම අලසකම. දැන් අපිට බුදුහාර දේශනා කරා හැබැයි නිදිමතක් එනකොට පිනති ප්‍රැක්ටිකලි කළ යුතු කාරණා 4ක් තියෙනවා. මේක හොඳට අහගන්න. අපේ ළමයි විශේෂත්වයේ O level, advanced level, A level එහෙම නම් වෙද්දි පාඩම් කරද්දී නිදිමත આવොත් ඔන්න මේ 4 කරලා බලන්න. එක නිදිමතාවට පස්සේ වෙනත් සක්මන් කරන්න ඕනේ. මොකද සක්මන් කරනවා කියන්නේ ඇවිදින එකටයි. විනාඩි 5ක් 10ක් නිදිමතාවන් පොඩක් එහෙම ඇවිදින්න බලන්න. එතකොට නිදිමතකම නැති වෙනවා. ඔය අපේ සමහර ළමයි ඉන්නවා හැබැයි උදේ පාන්දර ඉස්කෝලේ යනම නැගිටවනවනේ. හිටගෙනත් නිදි. ඇවිද්දවන්නේ ඒකට. දෙක වතුරෙන් හැබැයි පින්වත්නි දැන් ඇවිදින එක මෙතන කරන්න පුළුවන්ද? බෑ. දෙක වතුරේ මූණ හොද ගන්න එක. ඒක ගොඩාක්ම ෆේමස්. නමුත් ඒකත් මෙතන කරන්නට දැන් ඔබට බෑ. තුන ආලෝක සංඥාව මෙනෙහි කරන එකයි. දැන් ඔබට උදේ 10ට 11ට වගේ නිදිමතක් ආවොත් පොඩ්ඩක් ගෙදරින් එළියට ඇවිල්ලා අමාරුවෙන් හරි ඉර දිහා බලන්න. අමාරුවෙන් හරි ඔබ ඉර දිහා බලන ශනිකව නිදිමතකම නැති වෙනවා. හැබැයි දැන් ඉතින් මෙතන හැම බලන්න ඉරක් නැහැ. ඒකත් බෑ. හැබැයි අවසානයක පුළුවන්. හොඳ මේක. කන මිරික ගන්න එක. සත්‍යයි රිදෙන්න කන මිරික ගන්නට ඕනේ. ඒක දැන් මොකද අද වර්තමානයේ චීනී පරීක්ෂණ කණ්ඩායම මේක විමර්ශනය කරා. ඕන් හොයාගත්ත මොකද මේ කනේ සමහර සෛලවලට වේදනාව එනකොට නිදිමතකම නැති වෙනවා. ඔය ළමයි ඒකනේ සමහර ටීචර් කන මිරිකුවම ගෙදර ඇවිල්ලා නිදාගන්නේ. අම්මා කියලා නිදියන්නේ. ආයි නිදිමත එන්නේ නැහැ පින්වත්නි. ඔන්න ඉතින් අපේ අම්මාට අද්දුටුවේ ප්‍රත්‍යක්ෂ වෙන්න හොඳම උපක්‍රමය. නිදිමතයි නම් රිදෙන්න පොඩ්ඩක් කන මිරික ගන්න. එතකොට වැඩේ හරි. හරි. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා. දැන් කොහොම හරි ඕන පින්වත්නි මේ පහම අපි ගාව තියෙනවා. හැබැයි සමාධියෙන් වෙන්නේ ඔය පහ යටි යන එක.
ඔය පහ යට කියා කියන්නේ හිත නිකම්ම එක්තැන් වෙනවා. එපමණක් නෙවෙයි හිත එක්තැන් වුණාට පස්සේ ඔබට ධානවලටපත් වෙන්න පුළුවන්. දැන් ඔන්න මේ සමාධිය නිවනට බාධාවක් වෙන්නේ මෙන්න මෙහෙමයි කොහොමද? පින්වත්නි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ධානයකටපත් වුණාම මම තාම මෙතනින් එකම ධානලාභියා. මම තමයි වැඩිම ධානලාභියා. ඔය වගේ පින්වත්නි තමන් කෙරෙහිම මානයක් ඇති වෙන්නට හැමෝටම වෙන්නේ නැහැ. නමුත් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. එහෙම වෙච්ච කට්ටිය ඉන්නවා. ඔය අපේ දේවදත්ත හාමුදුරුවෝ වගේ. දැන් බලන්න උන්වහන්සේ පුදුම ධානලාභී. නියමටම පින්වත්නි ධානය තිබිච්ච කෙනෙක්. ඉර්ධිමත් කෙනෙක්. නමුත් අන්න පින්වත්නි මානිය ආවා තමන් බුදු කියලා හිතුවා. අන්තිමේ ඒ ටිකත් එයාට නැති වෙලා තවමත් අවේචිය පැහැෙනවා. ඕ පාඩම් කරගන්න ඕනේ. හොඳට තේරුම් ගන්නට ඕනේ මොකද්ද? පින්වත්නි සමාධියම නිවනට උදව් වෙනවා වගේම ඒ සමාධියම දවසක ඔබට නිවනට බාධාවක් වෙන්න පුළුවන් ඔබේම ක්‍රියාකලාප හින්දා. ඔන්න එහෙනම් තුන්වෙනි කාරණාව. දැන් නම් කම්මැලි වාගේ සමහරු ඔන්න දැසස් පිය වෙනවා නොදැනීම දැන් අන්න කෙලෙස් මාරුගේ ඕගොල්ලට නොම හසු වෙන්න දැත නාලලේ බැඳ සාදුය පවසන්න. මට ඉතින් පුළුවන් එකම දේ ඔබට සාදු කියන එක විතරයි. හරි. එහෙමනම් පින්වත්නි හතරවෙනි කාරණාව මොකද්ද? ගහක එළය වෙච්ච මොන කාරණාවද? ඥාන දර්ශනය. මොකද්ද ඥාන දර්ශනය කියන්නේ? ඥාන දර්ශනය කියන්නේ අනුන්ගේ හිත් බලන්න පුළුවන් වෙන එකයි. මොකද්ද ඥාන දර්ශනය කියන්නේ? අනුන්ගේ හිත් බලන්න පුළුවන්. ඒකත් නියමයි නේද? දැන් ඔන්න මෙහෙමයි. ඒක නිවනට පින්නාටි බාධා වෙන්නේ සමහර කට්ටිය ඔය අනුන්ගේ හිත් බලන chance එක හම්බුනාම එතන නවදිනවා. ඒක හොබි එකක් කරගෙන විනෝදාංශයක් කරගෙන අහු වෙන හැම එකාගේම හිත් බලනවා. දැන් ඒක පින්නාටි ගොඩාක් නිවනට බාධාවක් ඊට පස්සේ. දැන් මොන අපේ තාත්තලට එන්නේ මේ chance එක හම්බුනොත් ඉවරයි. ඉතින් දැන් ඒකින් අනික ඔබට ඒ අයගේ පෙර ආත්ම චෙක් කරන්න පුළුවන්. දැන් මොන අපේ තාත්තෙන්නට මේ chance එක හම්බෙලා ටවුන් එකේදී කාන්තාවකුන් ඉස්සරහින් යනවා. නිකම්මට ඔන්න යාගේ පෙර ආත්ම චෙක් කරද්දී බලෙන්නම් ඔන්න මෙයා ඔබගේ පෙර ආත්ම බිරිඳ. නමුත් මෙයාට බැදලා ඉන්නේ. ඔබ දැන් ගිහලා පින්වත්නි මෙහෙම ගියාත් බිරිඳික්ව කණේ පාරක් තමයි කන්නේ වෙන්නේ. එපමණක් නෙවෙයි දැන් කසාදෙත් ඉවරයි. ඕආරචන බිරිඳට. ඒකයි බුදුහාමුදුරු දේශනා කරේ ඒක ලේසි නෑ. හැබැයි ඒකේ පින්වත් ඔටෝමැටිකලි රහත් වෙද්දි හම් වෙනවා. රහත් වෙනකොට ඒ ඉඩකඩ අපිට නිකම්ම හම් වෙනවා. නමුත් සමහර අය ඉන්නවා ඒ අවකාශය හම්බුනාම අයුතු ප්‍රයෝජන ගන්න කට්ටිය. ඔය අනුන්ගේ හිත් බලන එක ලස්සන කතාවක් තියෙනවා. පින්වත් මේ තමයි මාතික මාතාවගේ කතාව. මොන මාතාවගේද? මාතික මාතාව පින්වත්නි හොඳ ශ්‍රද්ධාවන්ත උපාසකම්ම කෙනෙක්. ගමක ජීවත් වුණේ දවසක් භික්ෂුන් වහන්සේලා 500 නමක් භාග්‍යතුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන වස්තිම්මස වාසය කරන්න ගමක් වෙමින් වැඩම කරනවා. ඉතින් තාම ගමක් හම්බුන්නේ නැහැ. දවසක් ඔන්නේ හම්දුල්ලා මාතික මාතාව ගමටත් ආවා. ඉතින් මේ උපාසකම්ම ගොඩාක් පැහැදිලා ආරාධනා කරා තමන්ගේ ගමේ වැඩ ඉන්න කියලා වස්වසන්න කියලා. දැන් ඉතින් භික්ෂුන් වහන්සේලා ආරාධනාව පිළිගෙන බවුන් නඩවල හත් වෙන්න. ඉතින් දවසක් උපාසකම්ම විලහනුව ස්වාමීනි ඔබ වහන්සේලා ඔය මොකක්ද පුරුදු වෙන්නේ?
දොර කියනවා නේ නෑ උපාසකම්මේ අපි මේ කමටහන් දියුණු කරනවා බවුන් වඩනවා සිව්පිලිසින් ව්‍යාපත් රහත් භාවයටපත් වෙනවා. එතකොට උපාසකම්මේ මටත් පුළුවන් දේක සමාදන් වෙන්න. පුළුවන් කිව්වා. ඊට පස්සේ එයත් කමටහන් ලබා ගත්තා. දැන් එක පැත්තකින් භික්ෂුන් වහන්සේලා බවුන් වඩනවා අනිත් පැත්තෙන් උපාසකම්ම රහත් වෙන වෙර වඩනවා. කොහොම හරි අර භික්ෂුන් වහන්සේලා 500ටම කලින් උපාසක මාතාව රහත් වුණා. ඒකත් එක්කම තව කීපනම රහත් වුණා. උන්වහන්සේ නැවුණ ගමෙන් වැඩම කරා. දැන් හැබැයි තවම පෘථග්ජන හිමිවරු පිරිසක් ගමේ ඉන්නවා. දැන් ඉතින් ඔන්න මේ මාතික මාතාවර ස්වාමීන් වහන්සේලාගේ හිත බලනවා. ඒ අවඩකට නෙවෙයි ඕන දේවල් ගිහින් දෙන්න. දැන් ඔන්න දානෙට පින්නත් මේ සුප් එකක් හිතුවොත් ඒ වෙලෙම සුප් එක ගිහලා පූජා කරනවා. අන්දනයක් ඕන කියලා හිතුව කරනවා. සිවුරක් ඕන කියලා හිතුවොත් සිවුරක් පූජා කරනවා. ඇයි හිතන්නදී උපාසකම්මට පේනවා. දැන් මෙතනත් එහෙම හිත පේන කට්ටිය ඉන්නවා දැන් උපාසකම්මල. අපේ හිත බලන්න. දැන් මොන ඉතින් භික්ෂුන් වහන්සේලාට මේක මුල් කාලේ හරිම ජොලි. ඇයි හිතන දේ ඒ වෙලෙම හම්බෙනවා. හැබැයි සතියක් හමාරක් ඇති මේක ලොකු ප්‍රශ්නයක්. ඇයි Taman හිතන දේ එක්කෙනෙක්ගෙම හැම වෙලෙම හම්බෙන්නේ ප්‍රශ්නයක්ද නැද්ද? ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ හාමුදුරුවන්ට තේරුණා රහත් වෙලා. බය වුණා හොඳටම. ඇයි හදිසියෙන්වත් හොරකමක් ගැන එහෙම හිතුවනම් ගමේ ඉන්න කාන්තාවක් ගැන එහෙම හිතුවනම් ඒකත් අහු වෙනව කාටද? මාදික මාතාවට. එදාම හිමිවරු ටික ගියා බුදුහාමුදුරුවෝ ගාවට. ආයි දවසක්වත් ගමේ හිටියේ නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ ඇහුවා කොහොමද මහණෙනි වස් කාලේ සැපසේ ගෙවුනද රහත් පිණිස කටයුතු කරා දැරුවා. දැන් ඉතින් නෑනේ බිම් බලාගෙන ලැජ්ජාවෙන් ඉන්නවා. අවසානයේ විස්තරේ කිව්වම බුදුහාමුදුරුවෝ ආයෙ කමටහන් දීලා ඒ ගමටම යවුවා. කොහොමද රහත් වෙන්නේ කියලා. අවසානයේ කොහොමද රහත් වුණා? දැන් බලන්න පින්නත් නිසා ඔය දැන් අනුන්ගේ හිත් බලන එක එච්චර ඇත්තටම හොඳද? හොඳ නැහැ. මෙහිමයි අපේ භාග්‍යවතුන් වහන්සේලා නිතරම අනුන්ගේ හිත් බැලුවේ නැහැ. උන්වහන්සේලා මහා කරුණා සමාපatti ඥාණයෙන් තමයි ලෝකය දිහා බැලුවේ. දැන් ඔබට දැන් රහත් වෙනකොට අපිට ඒ chance එක වරප්‍රසාදේ හම්බෙනවා. නමුත් අපි ඒක පින්වත්නි විනෝදාංශය කරගෙන අනුන්ගේ හිත් බලන්න ගියොත් ඒක නිවනට බාධාවක්. ඔන්න එහෙමනම් 4. දැන් ඔන්න එහෙමනම් ගහිය අරටුව වෙච්ච අකුප්පාචේතෝ විමුක්තිය කියන නිවනයි. ගහක වටිනාම දේ මොකද්ද? අරටුව. ධර්ම මාර්ගයේ හැමින් වටිනාම සම්පත මොකද්ද? නිවන. දැන් ඔන්න යමෙක් අතු සහ කොළ ටික පිටපොත් සිවිය එළය අයින් කරලා කොහොමද leaves and branches outer bark inner bark sapwood ඔය 4 අයින් කරලා ගමේ hard එක හොයාගත්තොත් අරටුව හොයාගත්තොත් එයා දිනුවා. ඒ වගේ යම් මහණෙක් යම් බෞද්ධෙක් යම් උපාසක උපාසිකාව ලාභ සත්කරවට අහු වෙන්නේ නැතුව සීල සම්පත්තිය කෙරෙහි මානෙන් යුක්තව සමාධිය කෙරෙහි මානෙන් යුක්තව ඥාන දර්ශනය කෙරෙහි දැඩිසේ නොඇලී ඒ බාධක ටික පැනගෙන આવොත් අරටුව මනස හොයාගත්තොත් ඔබට නිවන හොයාගන්නට පුළුවන්. එනිසානේ පින්වත්නි සිල්වන්ත වෙන්න ඕනේ. නමුත් ඒ සීලය මාන කරගන්නට හොඳ නැහැ. සමාධිය උපදව ගන්න ඕනේ. නමුත් ධ්‍යාන තමන් ඉහෙටින් ගන්නට හොඳ නැහැ. මොකද ධ්‍යාන නෙවෙයි නිවන කියන්නේ. ඊට එහා දේවල් තියෙනවා නිවන් දකින්නකොට හම්බෙන. හරි ඔන්න එහෙමනම් අපි ඔන්න සූත්‍රයම සාකච්ඡා කරා. හරි මම දැන් අවසාන වශයෙන් ඔබට පොඩි කාරණා ටිකක් මතක් කරනවා මේක අහගන්න. හැමදෙනෙම එකටම ඔබ මේ දේ මෙතෙක් ඔබේ ජීවිතේ කරන්නේ නැති. මොකද අදින් පස්සේ පා මොකද්ද? කවදාවත් රැ නිදාගන්න යද්දී කාත් එක්කවත් තරහින් නිදාගන්න එපා පින්වත්නි. ජීවිතේ පුරුදු වෙන්න එපා. කවදාකවත් තරහින් නිදාගන්න එපා කාත් එක්කවත්. ඇයි හදිස්සියෙන් හරි නිින්දෙදිම පින්වත්නි. යන්නෝතින් අපි මැරෙන්නේ කෙනෙක් එක්ක තරහින්. ඒක ඔබට හොඳ නැහැ. ඔබටවත් විතරක් නෙවෙයි අර ඉන්න මිනිස්සයා හැමදාම එතකොට හිතනවා අර මිනිස්සෙන් මැරුණේ මාත් එක්ක තරහින් කොයි වෙලේ මට මොනව කරයිද කියලා. නමුත් කොයි වෙලේවත් නිදාගන්න නෙවෙයි කොහොමවත් පින්නත් කාටවත් වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. හැම වෙලාවකම මෙත් සිත පතුරවන්න.
හැමෝටම ආදරේ පතුරවන කරුණාවෙන් ජීවත් වෙන්න. දැන් ඔය මම බණට පින්නත් මේ ගැන බණට කියනකොට පාසකම්මලා අනේ හොඳට හම් ඉන්නවා. වඳිනවා. හැබැයි ගෙදර ගියාම යක්ෂණිය වගේ. හත්ති මුට්ටි උඩින් එවන්නේ. තාත්තලත් බයයි. එහෙම බෑ. හැම වෙලාවකම ජීවිතේ හැමෝම කෙරෙහි මෛත්‍රිය තියෙන්න ඕනේ. දැන් අපේ අම්මා ඔය රූපේ ලස්සන කරන්න කී දහක් වේදම් කරනවද? ගම්වල නෙමෙයි කොළඹ තමයි සෙල්ලම් තියෙන්නේ. ෆේෂල් දාන්න, මේකප් දාන්න, ඉන්ජෙක්ෂන් අදිනවා පින්වත් ටෙලිවිට් එකේදීම ඔය මුකුත් ඕනේ නැහැ. මෛත්‍රී කරනකොට නිකම්ම රුව ලස්සන වෙනවා. මෝ පැහැපත් වෙනවා පින්වත්නි. දැන් අනික ඔය ජීවිතේ තව දෙයක් තියෙන ඉවසීම. අනිවාර්යෙන්ම ජීවිත ඉවසීම නම් උපරිමයෙන් තියෙන්න ඕනේ. මොකද දැන් ඔබ නොඉවසීමෙන් යම් දෙයක් කරොත් ඔබට ඒ දෙයින් පස්සේ හිතනවා මම තව පොඩ්ඩක් ඉවසවනම් කියලා. ජීවිතේ තරුණ කට්ටිය මතක තියාගන්න ඕනේ කවදාකවත් කරන්නට හොඳ නෑ යම් දෙයක් කරලා පසුතැවෙන දේවල්. කිසිම දෙයක් කවදාවත් කරන්න එපා පින්වත්නි. අනාගතේ හරි පස්සේ කාලේ හරි ඔබට හිතලා පසුතැවෙන්න වෙනවා නම් ඒ දේවල් නොකර ඉන්න එකයි උතුම් වෙන්නේ. ජීවිතේ දැන් ඔය ඉවසීම ගැන අපි කතා කරද්දී මට කවුද කියන්නේ පින්වත්නි ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තම භික්ෂුව සරියුත් මහ රහතන් වහන්සේ. ශාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ චරිතාපදානෙ ගන්නකොට ඉගෙන ගන්න පුදුම පාඩම් ටිකක් තියෙන්නේ. ඒ ප්‍රමුඛයි ගුරු ගෞරවය. අස්සදි හාමුදුරුවන්ට පුදුම ගෞරවයක් තියෙන්නේ. ඒ වගේම නිහතමානීකම. අපි කියන්නේ පින්වත්නි සත්‍යවරදී පොඩි හිමිනම Tamanගේ සිවුරුපට බිම ගෑවුනා කියලා කිව්වට ඒක නිහතමානීව පිළිගත්තා. පිනංකව ධනෙ ඵලයන් කියලා ඒවල දාන්නේ නේද? එහෙනම් මෙතන මට කියන්න. ඒ අපේ හැටි මානෙ. නමුත් නිහතමානීයත්වය එහෙම නැහැ. ඊට පස්සේ ඒ වගේම තව දෙයක් ඉවසීම. දවසක් ඔය අපේ සරියුත් මහ රහතන් වහන්සේගේ ඉවසීම ගැන පින්වත්නි ගමක මිනිස්සු කට්ටිය කතා වුණා. මේ බලාපන් අපේ සරියුත් උතුමන් වහන්සේගේ ඉවසීම කියලා. ඒ කතාව ඇහුණා ඉන් පොඩ්ඩක් එහා හිටපු මිත්‍යා දෘෂ්ටික බ්‍රාහ්මණයෙක්. මෙයාට හොඳටම කේන්තිව ඇහෙනකොට ඒ මිත්‍යා දෘෂ්ටිකයිනේ. දැන් උන තරහින්ම ගෙදර ආවා. බැමිණි ඇහුව ස්වාමීනි අද මොකද මේ තරහේ? නෑ බැමිණිය කොහෙට ගියත් මිනිස්සුන්ගේ කටේ තියෙන්නේ මර කවුද මුඩු මහණේ ඉවසීමක් ගැන. මට කනක් ඇහෙන්නේ නෑ කිව්වා. ඔය කියනකොටම ගෙදර ඉස්සරහින් සරියුත් හාමුදුරුවෝ පින්දපාතේ වැඩියා. ඊට පස්සේ දැකලා කියනවා බලපන් අද මම ඔය මහලු පුතුමන් වහන්සේගේ ඉවසීම හොයන්නම් කිව්වා. එහෙම කියලා හිමීට පස්සෙන් ගියා. පස්සෙන් ගිහිල්ලා මිනිස්සුන්ගෙන් තොරතනක් හම්බුණා. يعني කැලේ කොටස හම්බුණාම දෑත බදලා ගැහුවා කියනවා කොන්දට පාරක්. ෂොට් එකේ පවයකට පාත්‍රේ බිම් වැටුණා. නමුත් උන්වහන්සේ පොඩ්ඩක්වත් හැරිලවත් බිලුණා කොහෙද ගැහුවේ කියලා. ගත්ත පාත්‍රේ තාම වඩිනවා. එතන අපි හිටියනම් හැරිච්ච ගමන් ළඟ තියෙන පොල්ලක් ගහන්න බත් හරි ගහන එක වෙනම කතාවක්. අද පින්නදී ඇඟේ වදින්න බෑනේ පොඩ්ඩක්. අර ගහලා අද මිනිස්සුන්ගේ පොඩ්ඩක් ඇඟේ වදින්න බෑ. කකුල ඇඟිල්ලක් පෑගෙන්න බෑ. දැන් ඔන්න ඉතින් බමුණ කල්පනා කරා ඇත්ත නේනම් අර මිනිස්සු කියලා තියෙන්නේ. මෙච්චර ගහලා පාත්‍රේ වැටිලා හැරිනවත් බෙදුණ කවුද ගහුවේ කියලා. බය වුණා. දුවලා ගිහින් සමාව ගත්තා. එතකොට උන්වහන්සේ අහනවා ඇයිද මේ සමාව ගන්නෙ? ඇයි දන්නේ මේ ගහපු කෙනා කියලා. ඒතර විස්තරේ කිව්වා. සමාව දුන්නා. බමුණ පැහැදිලා ගෙදරට මෙක්කන් ගියා දාන පූජා කරන්න. හැබැයි ඔය සිද්ධි තාම ඉක්මනින් ගමේම ව්‍යාප්ත වුණා. දැන් ගම කුපිත වෙලා පොළොම ගුරාගෙන යන බමුණට ගහන්න. එයාගේ වාසනාවට තාමත් උන්වහන්සේ ගෙදර. ඒ හින්දා වැඩේ ෂේප් කරා එදාට බේරුණා. දැන් බලන්න පින්වත් ඒ නිසා අපි ඒක කියන්නේ ඉවසීමෙන් සැනසීම ලැබෙන ඇත්තටම ජීවිතේ පුරුදු වෙන්න. අනික දැන් අපිට මේ ජීවිතේ මහ කාලයක් නැහැ කාටවත් වෛර කරන්න. අද ඔබේ ජීවිතය දිහා පොඩක් හැරිලා බලනවා අපි කියන්නේ life is very short. ඇත්තටම ඇත්ත ඒක.
අද බලන්න අපේ ආයුෂ heart attack හින්දා cholesterol, sugar, pressure මේවත් එක්ක කැන්සර් විශේෂයෙන්ම පිනති පිළිකා මේවත් එක්ක අපේ ආයුෂ අවුරුදු 60ට 70 80ට අඩු වෙලා. ඉතින් අපි මේ ඉන්න පොඩි කාලේ අපිට ඇත්තටම වෙලාවක් නැහැ කෙනෙක්ට වෛර කරන්න. නමුත් අද අපි ඒකට වෙලාවක් හදාගෙන තියෙන්නේ. එනිසා ප්‍රඥාවන්ත වෙන අනික පින්වත්නි මායාවෙන් බේරෙන්න මේ කාටවත් බෑ. මේ තුන් ලෝකම මායාවට පහලින් ඉන්නේ. අපිටත් කොයි වෙලේ හරි මැසේජ් එක එවන වෙලා. දැන් අද අපේ අතේ WhatsApp මැසේජ් හයිඩ් කරනවා නොකියව. ඒව හයිඩ් කරාට මායාවෙන් මැසේජ් එක හයිඩ් කරන්න බෑ. ජීවිතය අකමැත්තෙන් හරි කියවන්න වෙනවා. ඒ මැසේජ් එක එනකොට ඔබේ වයස අවුරුදු 5ක් වෙන්න පුළුවන්. 10ක් 20ක් 30ක් 40ක් 50ක් 70ක් 80ක් වෙන්නත් පුළුවන්. කවදා හරි යන්න වෙනවා. යන්න වෙන බව තේරුම් ගෙන ජීවත් වෙන්න. අනික මෙහෙමයි. ජීවිතේ ඉන්න කාලේ සැපසේ ජීවත් වෙන්න. හොඳට කන්න බොන්න. යාන වාහන ගන්න. ජීවත් හදන්න හැමදේම හැබැයි අවබෝධයෙන් මොන අවබෝධද? දවසක මේ හැමදේම දාලා යන්න වෙනවා. දැන් අපි දැක්ක මේ world first time ලෝකේ පළවෙනි වතාවට පින්නත්නි මේ ලෝකෙන් ට්‍රිලියනපතියෙක් බිහි වුණා. ඒ කවුද? ඉලොන් මස්ක්. ඉලොන් මස්ක්ගේ SpaceX රොකට් සමාගම තියෙනවා. NASA එකේ කම්බයින් පින්නත්නි ටෙස්ලා කහ සමාගම තියෙනවා. ඉතින් මේවත් එක මෙයා ගොඩාක් ඉස්සරහා ඉන්නේ හැමෝටම වඩා. මෙයාට කොච්චර මේව තිබ්බ දවසක මෙයාත් මැරෙනවද නැද්ද? මැරෙන දාට මේකක්වත් ගෙනියනවද? අපිත් ඒ වගේ. දැන් අපේ අම්මලගේ account වල කෝටි කීයක් තියෙනවද දන්නේ නැහැ. ඔය නෑ කිව්වට නැත්තේත් නෑ. සමහර අම්මලනෝ කීයක් හරි හම්බෙච්ච ගමන් දුවල් දානවා බැංකුවට ගිහින්. ඊට පස්සේ බෑන්ක් පාස්බුක් එක පින්නත් පේන්නවත් තියන්නේ නෑ. පුදුම සේෆ්ටි එකක් ඒකට දෙන්නේ කොහොමද? අද කොට්ටේ පල්ලේ නම් හිට මෙට්ටේ පල්ලේ. අද මෙට්ටේ පල්ලේ නම් හිට පින්නත් ලාච්චුවේ. පුදුම විදිහට රකින්න ඇයි කාටවත් නොපෙන්වගෙන තියාගන්න. නමුත් ඔබට මේ වර්තමාන මේ විද්දී කොච්චර business, properties, houses, vehicles කොච්චර තිබ්බත් දවසක මේ හැමදේම දාලා යන්නට සිද්ධ වෙනවා. එදාට ගෙනියන්නේ ඔබ අද කරන පින් ටිකයි පව් ටිකයි විතරයි. අනික ජීවිතේ ඔබට දුක වෙන දේවල් කිසිම දෙයක් තව කෙනෙක්ට කරන්න හොඳ නැහැ. දැන් හිතන්නකෝ ඔන්න ඔබට කෙනෙක් ගහනවා ඔබට ඒක සැපයිද? උඩ කන කැමතිද? අකමැතියි. දැන් අපිට ගුඩි කණේ කරි දෙනවා නම් ඔබ බල්ලෙක්ට ගහනකොට බල්ලට ඒක සැපයිද? උටත් රිදෙනවා. දැන් අපි නම් කියන්නේ ප්ලීස් ගහන්න එපා කියයි. බල්ලෙක්ට එහෙම කවදාවත් කියන්න පුළුවන්ද අපිට? ඒ තීරුම් ගන්න නිසා පින්වත්නි ජීවිතේ මොකද ඔබ කරන කර්ම පස්සෙන් එනවා. සත්‍යයි කර්ම පුච්චන්න බෑ. සත්‍යයි කර්ම වලලන්න බෑ. ඔබ අද හොරාට පව් කරයි. නෝන මහත්තයට හොරා පව් කරයි. මහත්තයා නෝනට හොරා පව් කරයි. ළමයි දෙමාපියන්ට හොරා පව් කරයි. ඔය කාට හොරා පව් කරත් කර්මයේ පින්නත් දවසක රිටර්න් එක දෙනවමයි. එනිසා මතක තියාගන්න අද ඔබ කෙනෙක්ගේ ඇහැකට කඳුලක් දුන්නොත් කවදා හරි සංසාරේ ඔබ එහාට කඳුලක් එනවා. අද ඔබ කෙනෙක්ගේ මොහොතකට සිනහවක් දුන්නොත් සංසාරේ කවදා හරි ඔබේ මොහොතකට සිනහවක් එනවමයි. ආයෙ පින්නත් නියම නැති වෙන්නේ නැහැ. ඒ නිසා ඉන්න කාලේ අවබෝධයෙන් ජීවත් වෙන්න එකිනෙකාව තේරුම් ගන්න. විශේෂයෙන්ම එකිනෙකාට සමන්පත් යොමු කරන්න පුරුදු වෙන්න. එතකොට ජීවිතේ හරි ලස්සනයි. දැන් එහෙම අනුන්ට මෛත්‍රී කරගෙන අනුන්ව තේරුම්ගෙන ඉන්න කෙනා මෙලොව සැනසෙනවා. ඒක නම් පරලෝක කොහොමත් සැනසෙනවා. දැන් කවදාවත් ජීවත් වෙන්නේව මරණන් පස්සේ මිනිස්සු කියන්නේ අනේ අසහියෝක මැරිච් එකම හොඳයි කියනවනේ මිනිස්සුන්ට. ඔබ එහෙම කෙනෙක් වෙන්න එපා. ඔබ ජීවත් වෙන්න ඔබ නැතිනම් මිනිස්සු මෙන්න මෙහෙම කියනවලු කොහොමද අනේ අපරාධී මිනිස්සු මැරුණේ. තව ටික කාලයක් හිටියනම් අන්න එහෙම කියන මට්ටමේ ජීවත් වෙන්න. එහෙම ජීවත් වෙන නම් ඉතින් ඔය මානෙ තියෙන්න හොඳ නෑ ළඟ. ඉදිසියාකාරකම් ළඟ තියෙන්න හොඳ නෑ. මෙත් වැඩීම, කරුණාව, ආදරය තියෙද්දී ඔබ අනුන්ට දෙන දේ ඔබට කොහොම පෙරලා ලබා දෙනවා. හරි එහෙනම් හැමදෙනාම සාධනාවක් ප්‍රාර්ථනා කරනවා. අද මේ පින්වත් හැමදෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව
ගෞරවයෙන් යුක්තව තිරුවන කෙරෙහි අවබෝධයෙන් යුක්තව මේ අශෝකාරාම විහාරස්ථානයේ සිට උතුම් ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා ඔන්න දැන් ඉවර වෙන වෙලාවයි. හැමෝම හොනින් බණ ඇහුවද? නිදාගත කට්ටිය හැර. ගිහිල්ලා ආවි මොකද්ද බං අර හාමුදුරුවෝ ගහගෙන ගියා තේරෙන්නේ නැහැ කියලා දෙන්න. මොකද ඔබ ඇසූ දහම තව කෙනෙක්ට කියලා දෙන්න පුළුවන් නම් හරි වටිනවා ඒක. දැන් ඔන්න පින්වත්නි බණ ඉවරයි. සමහර හිමීට කියනවා ඇතියන්තම් දැන්වත් මේ මගුල ඉවරයි කියනවා. දැන් නම් ඉවරටම ඉවරයි. හරි හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. හොඳයි. අද මේ කියන හැමදෙනාම ශ්‍රද්ධාවෙන් යුක්තව ගෞරවයෙන් යුක්තව මේ සිද්ධ කළ මහා ධර්ම දානමය කුසල බලයෙන් එකටම පින්වත්නි වැඩ වාසය කරන විහාරස්ථානයේ විහාරාධිපති අපේ විමලානන්ද නායක හඳුනන වහන්සේට අපේ පඬිත මේධානන්ද පඬිත හඳුනන වහන්සේ අපේ පොඩි හඳුනන වහන්සේලා ප්‍රමුඛ වැඩ ඉන්න ආර්ය මහා සංඝ රත්නයේ මේ පින්වත් වේවා කුසල බලයෙන් නිදුක් බව නිරෝගීව සම්පත්තියත් වේවා ඇතිව පවතින හැම රෝගාන්ධකාරයක්ම දුරු වේවා උතුම් බුද්ධ ආදී අනන්ත සුවිසුගුණ බලයෙන් සිතක් ශාන්තිය යහපතක්ම අත් වේවා කියලා හැමදිනම සාධනාදයෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඒ වගේම පින්වත්නි මේ උතුම් ධර්ම දානමය පින්කම සංවිධානය කරා වූ පින්වත් තරුණ සංගමේ පින්වත් අයියන්ලා හැමෝටම මේ ධර්මාසනය හදන්න මේ සවුන්ඩ් සිස්ටම් මේ ලයිට් මේ කොටි මේ පින්කම ලස්සන කරන්න අනේ හොඳයි යහපතයි කියලා වචනයෙන් හරි උපකාර කර ඔබ දිරිගැන්වූ යම් කෙනෙක් වේද ඒ හැමෝටම අද බණහන්නට ආපු පුංචි ළමයි තරුණ කට්ටිය වැඩිහිටි හැමෝටම එන්න බැරි වෙච්ච හැමෝටම නිදුක් නිරෝගී සම්ප්‍රතියක් වේවා චිර ජීවන උදා වේවා උතුම් බුද්ධ ආදී අනන්ත සුවිසුගුණ බලයෙන් චිතක් ශාන්තියක් අත් වේවා අපේ වැඩිහිටියන්ගේ ව්‍යාපාර වලට වෙදිනදම් කටයුතු සාර්ථක වේවා ගොවිතැන් සාර්ථක වේවා දරුවන්ගේ ඉගෙන කටයුතු සාර්ථක වේවා ඉතින් මේ හැම කුසල බලයක්ම මුල් වෙනවා දහම් දෙසුමට දහම් ඇසුමට නිවන් පිණිස මේ පින් පවතිවා කියලා හැමදෙනාම සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අපවත් වීවදාල බින්තන්න දෙපළාතේ උපප්‍රධාන සංඝනායක වීරගොඩ අපේ ආනන්ද නායක හඳුනන වහන්සේ වරක් ප්‍රමුඛ මේ විහාර ගන්නේ මේ සංඝ පරම්පරාව අපවත් වුණු හැම නායක හඳුනන වහන්සේ නමකට ඔබ නමින් මියගිය සංසාරගත වර්ග පරම්පරාවේ කිසියම් නායක වේනා ඒ හැම නායකයන් මේ පින්වත් වේවා පින් ලබා ගන්නා වූ නායෝ දුකින් නම් සපවත් වේවා සැපෙන් නම් සැප දියුණු වේවා අවසානයේ සකල විද නායයන්ට නිවන් පිණිස මේ පින් පවතිවා කියලා සාදුනාදයෙන් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම අහසේ පොළවේ සිතාතේ වාසය කරන්නා වූ සෑම දෙවියන්ටත් මේ පින්වත් වේවා. පින් ලබන්නා වූ දෙවියෝ පින් ලබාගෙන උතුම් නිවන් පිණිසම පවත්වා ගනිත්වා අධිෂ්ඨානයෙන් මාත් එක්වර දෙවියන්ට නයන්ට ප්‍රණෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ධම්මදේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරන්ති ඉදිමේ
ඉදං මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඇතිව තිබෙන සියලුම රෝග දුරු වේවා විමලානන්ද දුන් හට සිත් වේවා මේදානන්ද සමිඳුන් හට යහපත වේවා සිසිල් ආසිහිමි වේවා සිසිල් ආසිහිමි වේවා දහම් ඇසූ දරුවන් හට නිති සිත් වේවා මව්වරු පියවරු සැමටම යහපත වේවා ඇතිව තිබෙන රෝදුදුන් සැම නිති පහ වේවා දීඝායුෂ අත් වේවා දීඝායුෂ අත් වේවා දහම් ඇසූ හැම හදවත් සුවපත් වේවා සසරේ බිය කරුබාය නිති වැටේවා කලන මිතුරු ඇසුරක් සැනදෙනට ලැබේවා නිවනට අපි ලං වේවා නිවනට අපි ලං වේවා දසම සස්ම කුසේ හොවා තමලේ ධාතුව කිරි බවට පත් කරමින් ආදරණීය දරුවන්ට පවා පෝෂණය කළ මව්සෙනෙහසටත් ගතේ දහදිය බිඳ වගුරා අනේක දුක් විඳිමින් තම දරුවන් රජුන් කරන්නට කැපවෙන්නා වූ පියසෙනෙහසටත් මේ කවි උපහාර පිණිසම පවතිවා සුදු නිලෝමක් ගෙන සොඬයෙන් සිහියකට නොමැඩිය නමුදුදු සුදු ඇතැන් පැටවෙකු කුසල බෝසතන් කුලයි කුමරෙක් මා නොනාට මහායානබයි මගේ අම්මේ මාට අතකානිත කුසගනමයි කියවිල්ල මුවාගින් උවද මතුරයි දඩනැලවිල්ල ඇයි දෙවනා කුසල තුල මගේ දැඟලිල්ල පොදොමිකි අම්මේ අමාගේ සිසිල්ල නැන්නලොව කිසිසින් සම්සන මමෝ පදද විහිය
කැප කළේ හෙට මා දිනවන්න අම්මගේ කුසට මා පැමිණියා කිව්ව වෙලේ සසොතින් ඉපිලන තුතිනලා කකුලෝ සැලේ කිරි නොවනා පපුවක දුදු කඳුලෝ විලේ අපපටිගේ සෙනෙහසන් දියදහර ගැලේ ඉඳ හිට වැමුත් සැර මට පෙන්නා හොඳ නරකයයි පදමට ඔහු දැනුන්නා හැඳිනග හාදන හොද්දේ රස දන්නා අපපත්චිලා නිතරම රැකවල් දුන්නා එදා පටන් කරපින්නා මගේ වර අම්මත් එක පොරව දරුවරින් වර කවදාවත්ම නැතිවලු ගිමන් හැර මිහි පිට දෙවිදු කවුරුද පියවරුන් හැර දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත පියෙන් මිදෙත්වා සොවිත වෙන සාත සොනනන්